සුබ දවසක් ඔයාලා හැමෝටම UGK Logs YouTube channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් විශේෂ පාඩම් මාලාවක් අරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක හරහා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යුරෝපා කලාව සම්බන්ධව. ඉතින් යුරෝපා කලාව කතා කරද්දී අපිට මුලින්ම කතා කරන්න ලැබෙන කොටස තමයි මේ ප්‍රාග්ඓතිහාසික යුගය. ඒතකොට ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳලා පුනරුද යුගයේ කලාව දක්වා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක කලා ඉතිහාසය සම්බන්ධව උනන්දුවක් දක්වන කෙනෙකුට, ඒ වගේම බාහිර උපාධි හදාරන කෙනෙකුට, උසස් පෙළට චිත්‍ර විෂයාධාරණ කෙනෙකුට, සාමාන්‍ය පෙළ චිත්‍ර විෂයාධාරණ ඔය වගේ ඕනම කලා ඉතිහාසය සම්බන්ධ උනන්දුවක් දක්වන කෙනෙකුට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. හොඳයි එහෙනම් අපි වීඩියෝ එකට යමු. ප්‍රාග්ඓතිහාසික යුගයේ කලාවෙන් තමයි අපි අද කතා කරන්න පටන් ගන්නෙ. මේ යුරෝපා කලා ඉතිහාසයේ ආරම්භකම තැන තමයි ප්‍රාග්ඓතිහාසික යුගයේ කලාව. ඒතකොට මේ ප්‍රාග්ඓතිහාසික යුගය අධ්‍යයනය කරද්දී මේ යුගයේ තේරුම් ගැනීම පහසුව සඳහා කොටස් තුනක් යටතේ අපට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ තමයි පූර්ව ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය සහ නව ශිලා යුගය ආදී වශයෙන්. එතකොට මෙන්න මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ හමුවන ප්‍රාග්ඓතිහාසික කලා නිර්මාණ සිතුවම් සහ මූර්ති වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන්. මේවා මානව කලා ඉතිහාසයේ ප්‍රථම කලා නිර්මාණ හැටියට තමයි සැලකෙන්නේ. එතකොට මෙවැනි නිර්මාණ යුරෝපයේ විවිධ ප්‍රදේශ රාශියකින් හොයාගෙන තියෙනවා දැනට. විශේෂයෙන්ම ප්‍රංශය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රියාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව ඔය ආදී රටවල් ගණනාවකින් මේ ප්‍රාග්ඓතිහාසික අවධියට අයිති නිර්මාණ ගුහා කිහිපයක්ම හොයාගෙන තියෙනවා. ඒ අතරින් ප්‍රංශයේ ලැස්කෝ ගුහාව, පොන්ටිගෝමී ගුහාව, ඒ වගේම ෂෝවේ ගුහාව, ස්පාඤ්ඤේ ඇල්ටමීරා ගුහාව මෙන්න මේ කියන ගුහා සිතුවම් විශිෂ්ට නිර්මාණ හැටියට සැලකෙනවා දැන් ප්‍රාග්ඓතිහාසික සිතුවම් අතරින්. මේ නිර්මාණ වලට වස්තු විශේෂ වෙලා තියෙන්නේ මොනවද කියලා අපි බැලුවොත් මේවට ප්‍රධාන වශයෙන් මේ යුරෝපයේ ප්‍රාග්ඓතිහාසික ගුහා චිත්‍ර වලට බහුල වශයෙන් වස්තු විශේෂ වෙලා තියෙන්නේ සත්ත්ව රූපය. ඒ සත්ත්ව රූපයට අමතරව මානව රූප සහ හඳුනා නොගත් විවිධ සංකේත රූප මේ අතරින් හඳුනා ගන්න පුළුවන්. මේ ගුහාවල ආකෘතීන් බැලුවොත් ගුහා මේ ප්‍රාග්ඓතිහාසික අවධියට අයිති ගුහාවල ආකෘතිය බොහෝ දුරට සමානයි බොහෝ ගුහාවල. එතකොට මේ වාගේ ගුහාවලට පිවිසෙන්න තියෙන කුඩා විවරයක් සහිත අභ්‍යන්තරයට විහිදලා ගියපු ගුහා පද්ධති වලින් තමයි මේවා සකස් වෙලා තියෙන්නේ. ස්වභාවිකව නිර්මාණය වෙච්ච ගුහා. මේ නිර්මාණ කරපු ශිල්ප ක්‍රම මොනවද කියලා බැලුවොත් ප්‍රාග්ඓතිහාසික සිතුවම් ඍජුවම ගල් පර්වත පෘෂ්ඨයේ මේ බිත්ති මත ඇඳපු සිතුවම් විදිහට තමයි හඳුනා ගන්න ලැබෙන්නේ. බදාම භාවිතයකින් තොරව තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ. එතකොට මේවා නිර්මාණය කරන්න බොහෝ දුරට භාවිතා කරලා තියෙනවා රේඛා චිත්‍ර විදිහට මේවා හඳුනා ගන්න ලැබෙනවා. ඒ වගේම වර්ණ සිතුවම් විදිහට පේන්ටිං විදිහට හඳුනා ගන්න ලැබෙනවා. ඊට අමතරව ගල් බිත්තිය හාරලා සූර්ලා කඩතුළු කරලා කරපු නිර්මාණ එන්ග්‍රේවින්ග්ස් විදිහට මේ ගුහා ආශ්‍රිතව හඳුනා ගන්න ලැබෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම මේ ප්‍රාග්ඓතිහාසික චිත්‍ර වලට පාවිච්චි කරලා තියෙන වර්ණමාලාව බැලුවාම සීමිත වර්ණමාලාවක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. රතු, කළු, දුඹුරු වගේ පැහැයන් තමයි අතර ප්‍රමුඛ වර්ණාවලිය විදිහට දකින්න ලැබෙන්නේ. මේ සියල්ලම සකස් කරගෙන තියෙන්නේ පොළොවේ පස්, මැටි, ගුරුගල්, හිරියල් වගේ khනිජ ද්‍රව්‍ය භාවිතා කරලා. ඒතකොට මේ තියෙන්නේ ප්‍රාග්ඓතිහාසික යුගයටයි තියෙන නිර්මාණ. මෙතන තියෙන්නේ ලැස්කෝ ගුහාවේ සිතුවමක්. ගව රූප, බයිසන් ගව රූප ඇඳලා තියෙන ආකාරය මේවා ක්‍රිස්තු පූර්ව 17000 15000 වගේ කාල පරාසයට අයිති වෙනවා. මෙතන තියෙනවා ගව රූපයක් ඇල්ටමීරා ගුහාවේ, ස්පාඤ්ඤ ඇල්ටමීරා ගුහාවේ තුවාලත් බයිසන් ගවයා කියලා හඳුන්වන රූපය. ඒත් මෙතනත් ඒ වගේ තව සත්ව රූප කීපයක් තියෙනවා. අපි මේවා එකින් එක බලමු. එතකොට අපි මුලින්ම බලමු මේ ලැස්කෝ ගුහා චිත්‍ර සම්බන්ධව කතා කරද්දී ලැස්කෝ ගුහාව ප්‍රංශයේ මොන්ටිනැක් ප්‍රදේශයේ ආසන්නයේ තමයි මේ ගුහාව පිහිටලා තියෙන්නේ. මේක 1940 වසරේ තමයි හොයාගෙන තියෙන්නේ. එතකොට මේකේ තියෙන නිර්මාණ බැලුවාම මේකේ නිර්මාණ වලට ගොඩක්ම වස්තු විශේෂ වෙලා තියෙන්නේ සත්ව රූප, ඊට අමතරව මානව රූප සහ හඳුනා නොගත් විවිධ සංකේත සලකුණු ඒ අතර හඳුනා ගන්න ලැබෙනවා. ඒතකොට මේ සත්ව රූප අතර ගොඩක් ජනප්‍රිය සත්ව රූපේ තමයි බයිසන් ගව රූප. මේකේ අඩි 17ක් දිග බයිසන් ගව රූපයක් හම්බ වෙනවා. ඒක විශේෂයි. ඒතකොට මෙන්න මේ තියෙන්නේ මෙතන ඔයාලා දකින්නේ අඩි 17ක් දිග බයිසන් ගව රූපය. ඉතින් මේ නිර්මාණ අතර තියෙන විශාල දැවැන්ත ගව රූපයක් ඒක. ලැස්කෝ ගුහාව සම්බන්ධව කතා කරාම මේකට අනුවර්ත නාමයක් තියෙනවා ගවයින්ගේ ශාලාව කියලා මේක හඳුන්වනවා. ඒ තරමට මේකේ බයිසන් ගව රූප විශාල ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. ඊට අමතරව අශ්ව රූප, රයිනෝ සිරස් රූප, මුවන්ගේ රූප ඒ ආදී සත්ව රූප ගණනාවක මේ ගුහාව ආශ්‍රිතව
අපිට දැක බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි දැන් මේ තියෙන්නේ මේ ගුහාව අභ්‍යන්තරයේ තියෙන දර්ශනයක්. ඒ ලැස්කෝ ගුහාව ආශ්‍රිතව ඒ ගව රූප රාශියක් ඒකේ තියෙනවා. ගුහාව අභ්‍යන්තරයට දුවන ආකාරයක් තමයි මේ ගව රූපවල දකින්න ලැබෙන්නේ. ඇතුළට හැරිලා ඉන්න ආකාරයක් තමයි රූපවල මුහුණු පිරලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරන්නේ ලැස්කෝ ගුහාවෙන් පස්සේ ඇල්ටමීරා ගුහාව. ඇල්ටමීරා ගුහාව පිටලා තියෙන ස්පාඤ්ඤේ. එතකොට මේක 1879 පමණ තමයි හොයාගෙන තියෙන්නේ මෙන්න මේ ගුහාව. මේ ගුහාව ආශ්‍රිතවත් අපිට මේ බොහෝ ප්‍රමාණයක් ගව රූප අඳුන ගන්න ලැබෙනවා. එතකොට මේ ගුහාවේ වස්තු විශ්ය බැලුවාම මේකෙත් වස්තු විශ්ය විදිහට ප්‍රධාන වශයෙන් යන්නේ සත්ත්ව රූපය. එතකොට මේ දකින්නේ වලයි ඇල්ටමීරා ගුහාව ආශ්‍රිතව තියෙන බයිසන් ගව රූප. ඒතර මෙතනත් මේ තියෙනවා තප්පුලන බයිසන් ගව රූපයක් එම හම්බෙන්නේ මෙන්න මේ ඇල්ටමීරා ගුහාව ආශ්‍රිතව ස්පාඤ්ඤේ මේක විශේෂ රූපයක් ඒ ගුහාව ආශ්‍රිතව හම්බෙන ගොඩක් ප්‍රසිද්ධ රූපයක්. එතකොට මේකේ මානව රූප සහ හඳුනා නොගත් විවිධ සංකේතත් ඒ අතර අපිට වස්තු විශේෂාර්ථයේ හඳුනා ගන්න ලැබෙනවා. මේකේ තියෙන විශේෂම ඉරියව්වල විදිහට සලකන්නේ මෙන්න මේ තප්පුලන බයිසන් ගව රූපය. වල මේ දකින්නේ ඔළුවක් උස්සගෙන වල්ගේ ඉහළට උස්සගෙන තප්පුලන බයිසන් ගව රූපයක්. ඒක තමයි මේ අතර තියෙන විශේෂම රූපය වෙන්නේ. එතකොට අර කලින් කතා කරපු ලැස්කෝ ගුහාවේ අඩි 17ක් දිග බයිසන් ගව රූපය විශේෂ වෙනවා වගේම මෙන්න මේ ඇල්ටමීරා ගුහාවේ තප්පුලන බයිසන් ගව රූපය විශේෂ නිර්මාණයක් විදිහට සලකනවා. ඊට අමතරව අශ්ව රූප, රයිනෝ රූප, ඒ වගේම මුවන්ගේ රූප, ආදීන වෙකුස් තත්ත්ව රූප වගේම මානව රූප හැඩතලත් මේ අතරින් හොයා ගන්න පුළුවන් මේ ගුහාව ආශ්‍රිතව. ඒකට මේ දකින්න තව රූප. එතකොට මේ ප්‍රාග්ඓතිහාසික ගුහා සිතුවම් වල හම්බෙන තවත් විවිධ හැඩතල සංකේත රූප මේ තියෙන අස්තලපුණු. ඒ වගේම විලෙන්ඩෝෆි වීනස් කියලා රූපයක් හම්බෙනවා. හුණුගල් මාධ්‍යයෙන් කරපු පැරණි මූර්තියකට ප්‍රාග්ඓතිහාසික අවධි මූර්ති නිර්මාණයකට නිදසුනක් විදිහට මේක ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රාග්ඓතිහාසික නිර්මාණවල විශේෂතාව විදිහට අපි බැලුවොත් කීපයක්. එකක් තමයි මේ ප්‍රාග්ඓතිහාසික ගුහා සිතුවම් බොහෝමයක්ම විශේෂත්වය වන්නේ ඒකේ ප්‍රචලිත වස්තු විශේෂ වෙන්නේ සත්ත්ව රූපය. ඒක එක විශේෂත්වයක්. ඒ වගේම සත්ත්ව රූප හැකිතාක් ස්වභාවික වඳින්න උත්සාහ කරලා තියෙනවා මේ ප්‍රාග්ඓතිහාසික නිර්මාණවල විශේෂයෙන් මේ ඇල්ටමීරා ලැස්කෝ ගුහා චිත්‍ර බැලුවාම ඒවයි තියෙන ස්වභාවිකත්වය, ඒ සතුන්ගේ තියෙන ඉරියව් චලනයන් ඊටාම ස්වභාවිකව නිර්මාණය කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. ඒ වගේම අඳින හැම සත්ත්ව රූපයක්ම චලනයේ යුක්තයි. කිසියම් චලන ක්‍රියාවලියක නිරත වෙලා ඉන්න ආකාරයක් දකින්න ලැබෙන එකත් විශේෂ ලක්ෂණයක්. එතකොට මෙන්න මේ ප්‍රාග්ඓතිහාසික ගුහා චිත්‍ර සම්බන්ධව තියෙන මතවාද මොනවද කියලා බැලුවොත් මේවා සම්බන්ධ විවිධ මතවාද ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මේ මානව රූප ඇඳීමෙන් මේ සත්ත්ව රූප ඇඳීමෙන් මේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධව ප්‍රාග්ඓතිහාසික මානවීන් අපේක්ෂා කරේ කොමක්ද කියන කාරණාව සම්බන්ධ විවිධ අදහස් මතවාද ඉදිරිපත් කරලා තියෙනවා. ඒතකොට මේ සම්බන්ධව තියෙන ප්‍රකටම මතය තමයි ජනප්‍රියම මතය තමයි මේ සතුන් දඩයම් කිරීම සඳහා යම්කිසි අවිචාර අර්ථයකින් මේවා නිර්මාණය කරන්න ඇති කියන විශ්වාසය තමයි ගොඩක්ම පිළිගන්න මතය වෙන්නේ දැනට. එතකොට ඊට අමතරව මේ සම්බන්ධව තවත් නොයෙකුත් අදහස් සහ මතවාද ඉදිරිපත් වෙලා තියෙනවා මේ ගුහා සිතුවම් සම්බන්ධව. එතකොට ප්‍රාග්ඓතිහාසික සිතුවම් සම්බන්ධ වේ කාරණා අපි කෙටියෙන් කතා කරා. ඊට පස්සේ අපි කතා කරනවා මිසර කලාව නැත්නම් ඊජිප්තු කලාව සම්බන්ධව. එතකොට ඊජිප්තු කලාවේ අපි මුලින්ම කතා කරන්නේ ඊජිප්තු වාස්තු විද්‍යාව සම්බන්ධව. ඊජිප්තු වාස්තු විද්‍යාව ගත්තාම මේ ඊජිප්තු වාස්තු විද්‍යාව කතා කරන්න කලින් අපි පොඩ්ඩක් මේකේ වටපිටාව කතා කරොත් ඊජිප්තු කලාව ගොඩනැගෙන්නේ විශේෂයෙන්ම ඊජිප්තුව මිසරේ හෙවත් ඊජිප්තු ශිෂ්ටාචාරය කියලා තමයි මේක හඳුන්වන්නේ. ඒකට මේක නයිල් ගංගා නිම්නය ආශ්‍රිතව තමයි මේ ශිෂ්ටාචාරය බිහි වෙන්නේ. පැරණිම ශිෂ්ටාචාර වලින් එකක්. එතකොට කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ඊජිප්තු ශිෂ්ටාචාරයත් අපිට ඒකේ කලා නිර්මාණත් අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා වර්ග කරන්න පුළුවන්. මේකෙත් මේ රාජ වංශ වශයෙන් අපිට මේක තේරුම් ගන්න පුළුවන්. පැරණි රාජධානී අවධිය, මධ්‍යම රාජධානී අවධිය සහ නව රාජධානී අවධිය වශයෙන් මේක විවිධ ආකාරයට බෙදා දක්වලා තියෙනවා. මේකේ අවධි ටික යුග වශයෙන් මේක තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ අවධිවල කලා නිර්මාණ කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක තමයි අපි මෙතනින් කතා කරන්නේ. එතකොට ඊජිප්තු වාස්තු විද්‍යාව යටතේ අපි මුලින්ම කතා කරන්නේ මේ මස්ටාබා සොහොන් ගෙවල් සම්බන්ධව. ඒකට ඊජිප්තු වාස්තු විද්‍යාව සම්බන්ධව අපි
කතා කරනකොට ඊජිප්තු වාස්තු විද්‍යාව යටතේ ගැන දැනට ශේෂ වෙලා තියෙන වැදගත්ම නිර්මාණය තමයි පිරමීඩ. එතකොට මෙන්න මේ පිරමීඩ දේවස්ථාන සහ පර්වත හාරලා නිර්මාණය කරපු සොහොන් ගෙවල් ආදි වශයෙන් මේවා හඳුනා ගන්න පුළුවන්. මේ සියල්ලම උත්තර ජීවන සංකල්පයත් එක්ක සම්බන්ධ වෙලා කරපු නිර්මාණ. උත්තර ජීවන සංකල්පය කියලා කියන්නේ ඊජිප්තු වැසියන් මරණින් මතු සදාකාලික ආත්මයක් පිළිබඳ විශ්වාස කළා. ඒ මරණින් පස්සේ ඒ ආත්මය සදාකාලිකව ජීවත් වෙනවා කියන විශ්වාසය උඩ තමයි මේ සොහොන් ගෙවල් නිර්මාණය කරේ. ඒ ආත්මේ පැවැත්ම වෙනුවෙන්. එතකොට මේ අතරේ හම්බෙන මස්ටාබා කියන සොහොන් ගෙවල් විශේෂත්වයක් දරනවා. සොහොන් ගෙවල් නිර්මාණය නැත්නම් පිරමීඩ නිර්මාණයේ මුල්ම අවස්ථාව තමයි මෙන්න මේ මස්ටාබා කියන අවස්ථාව. එතකොට මස්ටාබා කියලා කියන්නේ මේ සොහොන් ගෙවල් නිර්මාණය කරපු පළවෙනි අවස්ථාව, මුල්ම අවස්ථාව. එතකොට මේක විශේෂයෙන් වැදගත් නිර්මාණයක්. මේ මස්ටාබා කියලා කියන ගොඩනැගිල්ල මෘත ශරීරය තැන්පත් කිරීම සිද්ධ වෙන්නේ පොළොව යට පිහිටි කුටියක. ඒකට මෙතන මේ දක්වන්නේ මේ මස්ටාබාවක ඇතුළු දර්ශනය. ඒ පොළවෙන් යට තමයි මෘත ශරීරය තැන්පත් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ආත්ම මළගියපු ආත්මයේ පැමිණීම වෙනුවෙන් නිර්මාණය කරපු යම්කිසි වා කුහරයකුත් මේකේ උඩින් සකස් කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. එතකොට පිරමීඩයේ මුල්ම පියවර තමයි මේ මස්ටාබා කියන අවස්ථාව. ඊට පස්සේ තට්ටු පිරමීඩයවත් මහල් පිරමීඩ කියලා එකක් නිර්මාණය වෙනවා. මස්ටාබා පිරමීඩයේ දෙවනි පියවර විදිහට මේක හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ජෝසර් රජුගේ මහල් පිරමීඩය. මේ මහල් පිරමීඩයේදී වෙන්නේ මෙතනදී වෙන්නේ තට්ටු විදිහට ඉහළට යන විට කුඩා වෙන ආකාරයට පඩිපෙලක් ආකාරයෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ. එතකොට පිරමීඩයේ දෙවෙනි සංවර්ධනීය අවස්ථාව විදිහට ඒක හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ පිරමීඩ අවස්ථාව ගත්තොත් මේ තියෙන්නේ පිරමීඩයේ දියුණුම අවස්ථාව. මේ පිරමීඩය ඊජිප්තු වාස්තු විද්‍යාවේ නැත්නම් ගෘහ නිර්මාණ කලාවේ ඉතා වැදගත් අංගයක් විදිහට සැලකෙනවා. මේවා බාහිරින් ඉතාමත් විශාලව පෙවුනට මේ වගේ අභ්‍යන්තරය ඉතාමත් කුඩා අවකාශයක් සීමා සහිත ඉඩකඩක් තමයි මේ වගේ දකින්න ලැබෙන්නේ. ඒකට පිරමීඩ ඉදිකිරීම සම්බන්ධයෙන් වැදගත්ම අවධිය විදිහට සැලකෙන්නේ පැරණි රාජධානි සමය. පැරණි රාජධානි සමයේ තමයි මේ නිර්මාණ සිද්ධ වෙන්නේ. ඒක විශාල පිරමීඩ නිර්මාණ වෙලා තියෙනවා. ඒකට මේ දකින්නේ කුෆු හෙවචියොප්ස් පිරමීඩය ගීසා ඊජිප්තුවේ ගීසා කියන ප්‍රදේශයේ. ඒකට මෙන්කවුරේ කෆ්රේ සහ කුෆු කියන රජවරු වෙනුවෙන් නිර්මාණය කරපු දෙවැන්ත පිරමීඩ තුනක් මෙතන වලට දකින්න ලැබෙනවා. එතකොට මේ අතරින් කුෆු හෙවචියොප්ස් කියන පිරමීඩය මේ තියෙන පිරමීඩය තමයි දැවැන්තම පිරමීඩය හැටියට සැලකෙන්නේ. එතකොට මේ පිරමීඩය අක්කර ගණනාවක් පුරා අක්කර 15ක නැත්නම් අක්කර 13ක වගේ වපසරියක පැතිරලා ගියපු දැවැන්ත පිරමීඩයක් අඩි 450ක් විතර උසට නිර්මාණය කරලා තියෙනවා. මේකට පාවිච්චි කරලා තියෙනවා ඒ කියන්නේ මේකේ වසර 20ක්වත් ගත වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා මේ පිරමීඩය නිර්මාණය කරන්නට. එතකොට මේ පිරමීඩයට ගල් කුට්ටි 23 ලක්ෂයක් විතර වැය වෙලා තියෙන බව තමයි සැලකෙන්නේ. මේ එක සෑම ගල් කුට්ටියක්ම බර සාමාන්‍යයෙන් ටොන් 2.5ක් විතර බර ගල් කුට්ටි. එතකොට මේ පිරමීඩයේ අභ්‍යන්තර දර්ශන බැලුවාම පිරමීඩයේ අභ්‍යන්තර සැකැස්ම පිළිබඳව අපි බැලුවොත් මේකේ විශේෂතා ගණනාවක් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ මස්ටාබා තට්ටු පිරමීඩයත් එක්ක සංසන්දනය කරලා බැලුවහම මේ පිරමීඩයේ සිද්ධ වෙලා තියෙන එක ප්‍රධාන වෙනසක් හැටියට ඒ මృత ශරීරය තැම්පත් කරන කුටිය වෙනස් වෙලා තියෙනවා. මුලදී පොළොව යට තිබිච්ච මේ මృత ශරීරය තැම්පත් කිරීමේ කුටිය පිරමීඩයේ මැදට වෙන විදිහට තමයි මෙන්න මේකේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක විශේෂත්වයක් වෙනවා. ඒ වගේම අතිරේක පාර්ශව අංග රැසකුත් මේකට එකතු වෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්. රජුගේ කුටියට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් දිගු ශාලාවක් මේක නිර්මාණය වෙලා තියෙනවා. රජුගේ මృత ශරීරය සහිත කුටිය සම්බන්ධ වෙන විදිහට මියගිය ආත්මයට ඇතුළු වෙන්න වාකුහර දෙකක් මේකේ සකස් වෙලා තියෙනවා. පහලින් රැජින වෙනුවෙන් කරපු අතිරේක කුටියකුත් මේකේ දකින්න ලැබෙනවා. ওই විදිහට තමයි මේ පිරමීඩ අවස්ථාව අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. ඊට අමතරව තව සොහොන් ගෙවල් විශේෂයක් තියෙනවා. පර්වත හාරලා නිර්මාණය කරපු සොහොන් ගෙවල් හැටියට සැලකෙන වෙන මෙතන ඒ කීපයක් වල දකින්නේ. දේවස්ථාන කීපයකුත් මේ අතර හඳුනා ගන්න ලැබෙනවා. අමුන් දේවස්ථානය, එඩ්ෆු දේවස්ථානය, ලක්සෝර් දේවස්ථානය, අබු සිම්බල් දේවස්ථාන. ඉතින් මේවත් ඊජිප්තු වාස්තු විද්‍යා නිර්මාණය යටතේ ගැළපෙන නිර්මාණ විදියට කතා කරන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්නේ ඊජිප්තු මූර්ති කලාව සම්බන්ධව. එතකොට ඊජිප්තු මූර්ති කලාව ගත්තාම ඊජිප්තු මූර්ති කලාව විශේෂයෙන්ම සකස් වෙලා තියෙන්නේ උත්තර ජීවන සංකල්පය. ඒ කියන්නේ මරණින් මතු ජීවිතය හා සම්බන්ධ ඒ සංකල්පයත් එක්ක තමයි මේක බැඳිලා තියෙන්නේ.
එතකොට මේ අනුව සොහොන් ගෙවල් වල තැන්පත් කිරීමට පාරාවරුන්ගේ මූර්ති නිර්මාණය කරලා තියෙනවා. පාරාවෝ කියලා කියන ඊජිප්තු පාලනය කරපු රජවරු. එතකොට ඒවෙන් අපේක්ෂා කරේ යම් సౌందర్యාත්මක අරමුණක් නිරූපණය කිරීමට වඩා අර මේ ආපහු අර මිය ගියපු ආත්මය පැමිණෙනකොට ඒ ආත්මය හඳුන්වනවා කා කියලා ඒ මිය ගියපු ආත්මය හඳුන්වන්නේ කා කියන නමින් ඒ ආත්මයට තමන්ගේ මල සිරුර හඳුනා ගැනීමට වඩාත් තව පහසු ප්‍රවේශයක් සපයන තමයි මූර්ති නිර්මාණය කරලා තියෙන්නේ විශේෂයෙන්ම සෝවන් ගෙවල් වල තැන්පත් කිරීම සඳහා. ඒ වගේම මමී ගත කරපු මේ මృత ශරීරය යම් හේකින් දි รา පත් වෙලා තිබුණොත් ඒ ආත්මයට සදාකාලිකව ජීවත් වෙන්න සෝවන් ගේ තුල මූර්තියක් තැන්පත් කිරීමේ අරමුණක් තිබිලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ මූර්ති නිර්මාණය වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒතකොට මෙන්න මේ සංකල්පීය පදනම ඊජිප්තු මූර්තිවල ලක්ෂණ සකස් වෙන විශේෂයෙන්ම බලපාලා තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ පැරණි රාජධානි යුගයට අයිති මූර්ති කීපයක් තමයි මේ වල දකින්නේ. මේ මූර්ති නිර්මාණ බැලුවහම විශේෂයෙන්ම මේ අපිට හඳුනා ගන්න ලැබෙන ලක්ෂණ කීපයක් තියෙනවා. මෙන්න මේ ලක්ෂණ ටික අපි එකින් එක බැලුවොත් එහෙම සමස්තයක් වශයෙන් ගත්තාම මෙන්න මේ මිසර පෞරාණික යුගයේ නිර්මාණය වෙච්ච මේ පාරාවරුන් නිරූපණය වෙන මූර්ති වල පොදු ලක්ෂණ ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි එකින් එක මොනවද කියන එක කෙටියෙන් බලමු. එකක් තමයි සෑම මූර්තියක්ම ඍජුව හෝ වක්‍රව උත්තර ජීවන සංකල්පයත් එක්ක සම්බන්ධයි. මෙතන තියෙන මූර්ති අපි බැලුවාම ඒ කාරණාව පෙන්වන්න කරනවා. අනිත් එක තමයි මූර්ති වල මුහුණු අතිශයින් බැරෑරුම් ස්වභාවයක් පෙන්වන්න කරනවා. යම්කිසි গুপ্ত තේජවන්ත ස්වරූපයක් මේ මුහුණු වල දකින්න ලැබෙනවා. මේක එක ලක්ෂණයක්. ඒ වගේම මූර්ති වල ක්‍රියාකාරීත්වයෙන් තොරයි. මූර්ති හැම එකක් බලුවාම දරදඬු ස්වරූපයක් නිශ්චල ස්වරූපයක් තමයි අපේ ඉරියව්වල දකින්න ලැබෙන්නේ. තව කාරණයක් තමයි මූර්ති ඉදිරිය බලාගෙන ඉන්න ආකාරය නිරූපණය වෙනවා. දැස් විවෘතව දක්වලා තියෙන ආකාරය දකින්න පුළුවන්. ඒක තව ලක්ෂණයක්. මූර්ති වල ශරීර බොහෝමයක්ම එක සමානයි. ඒ වගේම කය ඍජුයි. සැබෑ පුද්ගලයා උස මිටි විරූපී කෙනෙක් වුණාට ශරීරය සම්පූර්ණයෙන්ම තනලා තියෙන්නේ අංග සම්පූර්ණ ශරීරයක් විදියට. පුද්ගල අනන්‍යතාවය පෙන්වු කරන්නේ මූණෙන් පමණයි. ඒක තව ලක්ෂණයක්. ඒ වගේම ශාරීරික නිශ්චිත ජ්‍යාමිතික ආකෘතියකට අනුව ශක්තිමත් හා ප්‍රතාපවත් ස්වරූපයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පුරුෂ රූපවල කෙටි වස්ත්‍රයක් නිරූපණය වෙනවා. ස්ත්‍රී රූප සඳහා පාවිච්චි කරලා තියෙනවා දිගු වස්ත්‍රයක් කකුල් දෙක දක්වාම. ඒතකොට මේ රූප වලින් එක දකින්න පුළුවන්. මූර්ති වල ඇඳුම් වගේම ඍජුව තබාගත් දෑත් ශරීරයට ඇලිලා තියෙන ආකාරයක් දකින්න ලැබෙනවා. මේ තියෙන ඒ ලක්ෂණ යම්කිසි ගල් ගැහිච්ච ස්වරූපයක් තමයි මේ මූර්ති වලින් දකින්න ලැබෙන්නේ. ඒතකොට මූර්ති වල බොහෝමයක් මූර්ති ස්ටෝන් බ්ලොක් කියන තාක්ෂණයට අනුව නිර්මාණය කරපු මූර්ති හැටියට තමයි මේවා නිර්මාණය වෙලා තියෙන්නේ. උදරය යම් පැතලි ස්වරූපයකින් නිර්මාණය වෙලා තියෙනවා මේ මූර්ති වල. ඇතැම් අවස්ථාවල දෙවියන් හා සම්බන්ධ සංකේත, උකුස්සා නාගයා වගේ සංකේත පාවිච්චි වෙලා තියෙනවා මේ සමහර මූර්ති වලට. ඒක තමයි මෙන්න මේ ඊජිප්තු පෞරාණික මූර්ති වල තියෙන පොදු ලක්ෂණ ටික වෙන්නේ. එතකොට මේ දකින්නේ වලයි ඊජිප්තු පැරණි රාජධානි යුගයට අයිති මූර්ති නිර්මාණ කීපයක්. මේ තියෙන කෆ්රේ කියන ප්‍රතිමාව. මෙතන තියෙන මෙන්කවරේ රජු සහ බිසව දැක්වෙන මූර්තිය. ඊට පස්සේ මෙතන රවුටෙප් සහ ඔහුගේ බිරිඳ නෝෆ්‍රෙට් කියන මූර්තිය. මේක වර්ණ කරපු මූර්තියක්. යුගල මූර්තියක් වඩලා ඉන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ස්ක්‍රයිබ් හෙවත් ලියන්නා දැක්වෙන මූර්තිය. අධිරාජ්‍ය නැත්නම් ඒ පාරාවෝරයා ඒ ලේකම්වරයා හැටියට තමයි සැලකෙන්නේ මේ ස්ක්‍රයිබ් කියන මූර්තිය. ඒ පාරාවෝරයාගේ ප්‍රකාශ සටහන් කරගන්න බොහොම අවධානයෙන් සාවධානව බලාගෙන ඉන්න ආකාරයට තමයි පෙන්වු කරන්නේ. මේකත් උණුගල් මාධ්‍යයෙන් කරපු වර්ණ කරපු මූර්තියක්. ඊට පස්සේ මේකේ මේ මූර්ති නිර්මාණ වල මෙතන තව නිර්මාණයක් හම්බ වෙනවා ස්පිනික්ස් කියන ප්‍රතිමාව. ඊජිප්තු ගීසා කියන ප්‍රදේශයෙන් හම්බ වෙන මේවා පිරමීඩ ඉදිරියේ තියෙන නිර්මාණ හැටි තමයි නිර්මාණ වෙලා තියෙන්නේ. පාරාවරයේ මුහුණක් සහ සිංහයෙක්ගේ ශරීරයක් සම්බන්ධ කරලා නිර්මාණය කරපු කල්පිත මූර්තියක්. නාම රජුගේ පළකය කියන කැටයම තමයි මෙතන නිරූපණය වෙන්නේ. ඊට පස්සේ මෙතන විශේෂ මූර්තියක් අපිට දකින්න ලැබෙනවා. නෙෆර්ටිටි රැජින දැක්වෙන මූර්තිය. ඒකට නෙෆර්ටිටි රැජින දැක්වෙන මූර්තිය අර පැරණි රාජධානි සමයේ නිර්මාණය වෙච්ච සාම්ප්‍රදායික මූර්ති වලින් වෙනස් ලක්ෂණ පෙන්වු කරන නව රාජධානි යුගයේ වැදගත් මූර්ති නිර්මාණයක් හැටියට සැලකෙනවා මෙන්න මේ මූර්තිය. මේ එතකොට මේ නෙෆර්ටිටි රැජිනගේ මූර්තිය වඩාත් ප්‍රසිද්ධ මූර්තියක්. ඊජිප්තුවේ හම්බෙන අක්නේටන් රජුගේ බිසව හැටියට තමයි මේ රැජින සැලකෙන්නේ. ඒ රජුගේ
කාලයේදී මේ චිත්‍ර කලාවේ වගේ මූර්ති කලාවෙත් යම් යම් වෙනස්කම් කලාත්මක රසඥතාවයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. සෞන්දර්යාත්මක අරමුණක් වෙනුවෙන් තමයි මේ මූර්ති නිර්මාණලා තියෙන්නේ. බටහිර විචාරකයන් මේ කාලය හඳුන්වන්නේ අග්නේටන් ශෛලිය හැටියට. එතකොට මේ කාන්තා ලාලිත්‍ය ඉතාමත් හොඳින් ප්‍රකට කරන මූර්තියක් හැටියට මේ මූර්තිය හඳුනා ගන්න පුළුවන්. ඒ මේ නිර්මාණයේ හැඟීම් නිරූපණය ගත්තාම මොනාලිසා චිත්‍රයත් එක්ක සමාන කරලා විචාරකයෙක් අදහස් දක්වලා තියෙනවා. එතකොට උඩුකය ආලේඛ්‍ය මූර්තියක් විදිහට තමයි මේ මූර්තිය නිර්මාණය වෙන්නේ. මේ මූර්තියේ කළු පැති හිස් වැස්මක් වැළඳගෙන ඉන්න ආකාරයක් දකින්න පුළුවන්. දිගු බෙල්ල, ඒ වගේම දිගු ඝන රේඛාවෙන් යුක්ත දෙනෙත්, ඍජු නහසය, මෘදු දෙතොල්, ඒ වගේ මූර්තියට ආවේනික වෙච්ච බොහොම කලාත්මක ලක්ෂණ ගණනාවකින් සමන්විත වෙනවා මේ මූර්තිය. මේකේ මාධ්‍ය හුණු ගල් මාධ්‍යයෙන් කරපු මූර්තියක්, වර්ණ කරපු මූර්තියක්. දැන් ඊපස්සේ අපි කතා කරනවා මේ තියෙන තව මූර්ති කීපයක්. චිත්‍ර කලාව සම්බන්ධව ඊජිප්තු චිත්‍ර කලාව. ඒතකොට ඊජිප්තු චිත්‍ර කලාව සම්බන්ධව කතා කරද්දී ඊජිප්තුවේ චිත්‍ර කලාවත් ඒකේ අරමුණත් වෙන්නේ උත්තර ජීවනය හා සම්බන්ධ සංකල්පයමයි. ඒ චිත්‍රවලින් මූලිකවම අපේක්ෂා කරලා තියෙන්නේ පාරවරුන්ගේ දෛනික ජීවන තොරතුරු වාර්තාගත කරලා තියෙන එක තමයි ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ. ඒ නිසා මේවා සොහොන් ගෙවල් ආශ්‍රිතව සොහොන් ගෙවල් අභ්‍යන්තරයේ තමයි ගොඩක්ම මේ නිර්මාණ හම්බ වෙන්නේ පාරවරුන්ගේ ජීවන තොරතුරු ඇඳලා ඒවා හයිරොග්ලිෆික්ස් කියන රූපාක්ෂර වලින් විස්තර කිරීමක් කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. මේ ඊජිප්තු චිත්‍රවලත් අපිට පොදු ලක්ෂණ ගණනාවක් හඳුනා ගන්න ලැබෙනවා. ඊජිප්තු චිත්‍රවල පොදු ලක්ෂණ ගත්තාම මේ වගේ ප්‍රධාන වශයෙන් වස්තු විශේෂ වෙලා තියෙන පාරාවරුන්ගේ ජීවන ක්‍රියාකාරකම්, ඔවුන් අදහන දෙවිවරු, ඔවුන්ගේ වහල්ලුන්, දඩයම් සහය දර්ශන, ඒවා යුද ජයග්‍රහණ, ඒ වගේ දේවල් තමයි ප්‍රධාන වස්තු විශේෂයන් වෙන්නේ. මේ වගේ රූප බැලුවාම පැහැදිලිතාවය ගත්තාම විශේෂයෙන්ම ප්‍රකාශිත අදහස ඉතාමත් හොඳින් පැහැදිලි වෙන විදිහට තමයි මේ චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිර්මාණවල මනුෂ්‍ය ශරීරය නිරූපණය කරන ආකාරය බැලුවාම මානව සත්ව රූප නිරූපණය කරන ආකාරය බැලුවාම මෙන්න මේ ලක්ෂණ ටික අඳුන ගන්න පුළුවන්. මනුෂ්‍ය ශරීරය මුහුණ පැතිපෙනුමින් නිරූපණය වෙනවා. ඇහැ නිරූපණය වෙන්නේ ඉදිරි පෙනුම සහිතව. උරහිසේ ඉඳලා ඉන දක්වා ඉදිරි පෙනුම දැක්වෙනවා. ඒතකොට මේ චිත්‍රයෙන් එක වලට අඳුන ගන්න පුළුවන්. කකුල් පැතිපෙනුමින් දක්වනවා. සත්ත්ව රූප සම්පූර්ණයෙන්ම පැතිපෙනුම සහිතව තමයි නිරූපණය වෙලා තියෙන්නේ. පොකුණු කෙත්වතු ආදිය නිරූපණය වෙලා තියෙන්නේ ඉහළ සිට පේන ආකාරයට. මේ තියෙන ඊජිප්තු චිත්‍ර කීපයක්. මෙතන ඔයාලා දකින්න මේ ඊජිප්තු චිත්‍ර අතර හම්බ වෙන ප්‍රසිද්ධ නිර්මාණය කුරුළු දඩයම කියන චිත්‍රය. මේකේ තියෙන සත්ත්ව රූප ස්වභාවිකව ඇඳලා තියෙන ආකාරය දකින්න පුළුවන්. මේ තියෙන මීඩම් නිපාතයෝ දැක්වෙන චිත්‍රය. මීඩම් ප්‍රදේශයෙන් හොයාගෙන තියෙන පාත්තයෝ 6 දෙනෙක් මේක දෙපැත්තට ගමන් කරන ආකාරය නිරූපණය වෙනවා. ඉතින් ඊට අමතරව තව ලක්ෂණ මේකේ මොනවද කියලා බැලුවොත් එහෙම බොහෝ විට පාරාවරුන්ගේ රූපය අනෙකුත් රූප වලට වඩා විශාලව නිරූපණය කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. ඒක විශේෂත්වයක් ඇටියට සැලකෙනවා මේ චිත්‍රවල. මේ චිත්‍ර වර්ණ ගැනීම සඳහා පාවිච්චි කරලා තියෙන වර්ණ කිරීමේ ක්‍රමවේදය බැලුවාම සමාන තීව්‍රතාවයකින් ඒ කියන්නේ ද්විමාන ශෛලියකින් තමයි වර්ණ කිරීම කරලා තියෙන්නේ. පැතලි ආකාරයට රූප වටා නිශ්චිත බාහිර රේඛාවක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම බිත්ති තීර වලට බෙදලා සිතුවම් ඇඳීම සිද්ධ වෙලා තියෙන්නේ මේ ඊජිප්තු චිත්‍රවල. පාරවරුන්ගේ රූප ඇරුණාම අවශේෂ මානව රූප ඇඳලා තියෙන්නේ බොහෝ විට එකම ආකෘතියකට එක සමාන ආකාරයෙන් තමයි නිරූපණය වෙන්නේ. සියලුම රූප එකම භූමි රේඛාවක් මත පීඩන ආකාරයට තමයි මේ නිර්මාණ ඇඳලා තියෙන ගොඩක් ඒවා. ඒකත් පොදු ලක්ෂණයක් ඊජිප්තු කලාවේ හම්බෙන. රූපවල චලනීය සීමා සහිතයි. ඒ වගේම ස්වභාවික රූපී පර්යාවලෝක රීතීන් විසර ශිල්පීන් බැහැර කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. ත්‍රිමාන ලක්ෂණ හෝ රූපවල වටකුරු බවක් දැක්වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. රූපාක්ෂර වලින් ඒ සිතුවම සම්බන්ධ විස්තරයක් දක්වලා තියෙනවා. පසුබිම මේ රූපාක්ෂර දකින්න ලැබෙනවා. පසුබිම අවකාශයේ පුරවන්න මල් පඳුරු සත්ත්ව රූප වගේ පසුබිම වස්තු නිරූපණයක් දකින්න පුළුවන්. ඒතර මේ දෙන්නේ කුරුළු දඩේම චිත්‍රය. ඒතර ඒකේ කියපු ලක්ෂණ ගණනාවක් අපිට හඳුනා ගන්න ලැබෙනවා. මේ කුරුළු දඩේම චිත්‍රය ගත්තහම මේකේ ඔරුවක් මත නැගිලා වංශාධිපතියක නැත්නම් පාරාවරයෙක් කුරුල්ලන් දඩයම් කරන ආකාරයක් තමයි මේ චිත්‍රය තුළ නිරූපණය වෙන්නේ. ඒ ප්‍රධාන රූප තුනක් තියෙනවා. ඒ අතරින්
කේන්ද්‍රීය රූපේ බවට පත් වෙලා තියෙන පාරවරයාගේ රූපය ඒක විශාලව දක්වලා තියෙනවා. අනිකුත් රූප ඊට වඩා ටිකක් කුඩාවට නිරූපණය වෙනවා. මේකේ සත්ත්ව රූප ස්වභාවික රූපේ වැඳලා තියෙන ආකාරය දකින්න ලැබෙනවා. ඊට මේ පාත්‍යව කියන චිත්‍රය මේ තියෙන්නේ මේකේ පාත්‍යව 6 දෙනෙක් දෙපැත්තට ගමන් කරන ආකාරය තමයි නිරූපණය වෙන්නේ. ඇවිදගෙන යන පාත්තයින් 6 දෙනෙක් මේකේ නිරූපණය වෙනවා. මේ තියෙන චිත්‍රය. ඊට අමතරව මෙතන තියෙනවා හිපොපොටේමස් දඩයම් කරන අවස්ථාව දැක්වෙන චිත්‍රයක්. ඊජිප්තුවේ සක්කාරා ප්‍රදේශයෙන් හොයාගෙන තියෙන. මෙතන තියෙනවා තවත් සිතුවම් කීපයක් මේ විදිහට නිර්මාණය වෙච්ච. හොඳයි ඊට පස්සේ අපි ග්‍රීක කලාව කතා කරමු. ඒකට ඊජිප්තු කලාවෙන් අනතුරු අපි ග්‍රීක කලාව සම්බන්ධව තමයි කතා කරන්නේ. ග්‍රීක කලාවේ මූලාරම්භය සකස් වෙන්නේ මිනෝවන් සහ මයිසීනියන් කියන ශිෂ්ටාචාර පැරණි ශිෂ්ටාචාරයන් පදනම් කරගෙන විශේෂයෙන්ම පෞර රාජ්‍යයක් විදිහට සැලකෙන මේ රාජ්‍යය ඉතාමත්ම ස්වාධීන රාජ්‍යයක් විදිහට තමයි රූපත් ගණනාවකින් සකස් වෙච්ච රාජ්‍යයක් විදිහට තමයි සැලකෙන්නේ. ඒකට මේ ග්‍රීසිය ගත්තාම ග්‍රීසිය ඇතැන්ස් සහ ස්පාටා කියන නගර විභවින්ම දියුණු බලවත් රාජ්‍යයන් විදිහට පැවතිලා තියෙනවා. ඒකට ග්‍රීක කලා ඉතිහාසයේ ගත්තාම ග්‍රීක කලා ඉතිහාසයත් අවධි කීපයක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. ආකේක යුගය, සම්භාව්‍ය යුගය සහ හෙලනිස්ටික් යුගය ආදී වශයෙන්. ඒකට ආකේක යුගය ගත්තාම මේ ග්‍රීක කලාවේ මූර්ති නිර්මාණ මුල්ම අවධිය හැටියට සැලකන්නේ ආකේක යුගය. මේ තියෙන්නේ ආකේක යුගයේ නිර්මාණය වෙච්ච පූර්වසේවත් පුරුෂ රූප. සහ මේ තියෙන්නේ කෝරිය හේවත් කාන්තා රූප. ඒකට මේවා ගැන අපි පොඩ්ඩක් බැලුවොත් මොනවද කියන එක පූර්වස් මූර්ති ගත්තාම සියලුම රූප හිටි ඉරියව්වේ යුක්තයි. හිටි ඉරියව්වෙන් ඉන්න ආකාරය තමයි නිරූපණය වෙන්නේ. වම් පා ඉදිරියට තබාගෙන ඉන්න ආකාරයක් මේ වගේ නිරූපණය වෙනවා. අර ඊජිප්තු මූර්ති වලගේම. ශරීරයේ නග්න බවින් යුක්තයි. පුරුෂ රූපවල විශේෂ ලක්ෂණයක් ඒක. හිසකෙස් ගොතලා තියෙන ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ. එතකොට මිසර රාජකීය හිටි ප්‍රතිමාවලට බෙහෙවින්ම සමාන ලක්ෂණ පෙන්වුම් කරනවා. මුල් ආකේක පුරුෂ රූප බොහෝමයක්ම බෙල්ල ටිකක් දිගින් වැඩි. පුරුෂ රූප ගත්තාම මේ ශරීරයේ මාංශ පේශි වා දැක්වීමට උත්සාහ කරලා තියෙන ආකාරය දකින්න ලැබෙනවා. පසුකාලීන රූප වලට යම් ආකේක සිනහව කියලා මද සිනහවක් මූර්ති වලට එකතු වෙලා තියෙනවා. ඒ වගේම කෝරි ඒවත් කාන්තා රූප වල ලක්ෂණ බැලුවොත් මේ තියෙන ඒ කෝරි ඒවත් කාන්තා රූප. ඒතකොට මේ වගේ රූප හැම එකක්ම හිටි ඉරියව්වෙන් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට පුරුෂ රූප නග්නව නිර්මාණය කරාට කාන්තා රූප ඇඳුම් සහිතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ රූප වල ඒක අපිට දකින්න ලැබෙනවා. මිසර රාජකීය කාන්තා ප්‍රතිමාවට සමාන ලක්ෂණ පෙන්වු කරනවා. පුරුෂ රූප බොහෝමයකම දෑත් පහළට හෙලා තියෙන ආකාරයක් මිට මොළවගෙන සිටින ආකාරයක් නිදහස් ඉන්නවා. දැන් නමුත් මේ මූර්තිවල තරමක් නිදහස් ආයුරින් දෑත් තියාගෙන ඉන්න ආකාරය තමයි පෙන්වු කරන්නේ. ඇඳුම් වලට අලංකාර මෝස්තරකට යොදලා තියෙන ආකාරය දකින්න පුළුවන්. ස්ත්‍රී ශරීරයේ මාංශ පේශි වා දැක්වීමක් කරලා නැහැ. පසුකාලීන ස්ත්‍රී රූප වලට ආකේක සිනාව කියන අර මද සිනාව එකතු වෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්. ඊට පස්සේ සම්භාව්‍ය යුගයට අයිති මූර්ති ගැන තමයි අපි කතා කරන්නේ. ඊජිප්තු සම්භාව්‍ය යුගයේ ග්‍රීක සම්භාව්‍ය යුගයට අයිති මූර්ති කලාව සම්බන්ධව තමයි ඊළඟට කතා කරන්නේ. ඒතකොට ග්‍රීක සම්භාව්‍ය යුගයේ ගත්තාම ක්‍රිස්තු පූර්ව 480 වගේ කාල පරාසයට මේවා අයිති වෙනවා. එතකොට මේ කාලය තුල සම්භාව්‍ය යුගයේ මූර්ති නිර්මාණ ගණනාවක් නිර්මාණය වෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්. එතකොට මේ සම්භාව්‍ය යුගයේ විචාරකයන් හඳුන්වන්නේ පරිවර්තන අවධිය හැටියට ඊටාත්ම කලාත්මක නිර්මාණ ගණනාවක් මේ සම්භාව්‍ය යුගයේ මූර්ති අපිට හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ සම්භාව්‍ය යුගයේ නිර්මාණය වෙච්ච මූර්ති කවපෙත්ත වීසි කරන්න. එතකොට මෙතනින් හර්මිස් සහ ඩයොනිසස් ආදී ටිකක් ප්‍රසිද්ධ මූර්ති ගණනාවක් මේ සම්භාව්‍ය යුගයේ නිර්මාණය වෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. ඒ වගේ පොදු ලක්ෂණ මොනවද කියන එක. ඒතර සම්භාව්‍යයට අයිති මූර්ති ගත්තාම ආකේක යුගයේ තිබිච්ච අර පූර්වස්කෝරී කියන රූප වලට සීමා වෙලා තිබිච්ච මූර්ති කලාවේ වස්තු විෂය යම් ප්‍රමාණයකට පුළුල් වීමක් හඳුනා ගන්න ලැබෙනවා. පරමාදර්ශී సౌందර්ය කියන එක ප්‍රකට කාරණයක් සංකල්පයක් වෙනවා මේ අවදී. විශේෂයෙන්ම ඒ කියන්නේ මූර්තියක් හැම මූර්තියක්ම ඊටාත්ම හොඳින් වැඩිච්ච මධ්‍යම ප්‍රමාණයේ ශරීරාංග පසක සහිතව තමයි තාරුණ්‍ය යුක්තව නිරූපණය කරලා තියෙන්නේ. ඒ වගේ මූර්ති වල ක්‍රියාකාරීත්වයේ චලනීය සම්භාව්‍යයේ මූර්ති වල වඩාත් පුළුල් ආකාරයක් දකින්න ලැබෙනවා. මූර්ති නිර්මාණයේ තාක්ෂණය වඩාත් හොඳින් වර්ධනය වෙච්ච ආකාරයක් දකින්න ලැබෙන කිරිගරුඬ වගේම ලෝකඩ මාධ්‍යනුත් මූර්ති නිර්මාණය කිරීම හඳුනා ගන්න ලැබෙනවා. ඒ වගේ වාකේක යුගයේ මූර්ති වල තිබිච්ච දරදඬු ස්වභාවය සම්භාව්‍යයේ මූර්ති වල නැති වෙලා තියෙනවා. ඊට අමතරව මේ පරිපූර්ණත්වය
සම්භාව්‍ය මූර්ති කලාවේ වැදගත් ලක්ෂණයක්. ඒකට මානව ශරීරය ගත්තාම ඒ මානව ශරීරයේ නිශ්චිත පරිමාණයන් අනුව ඊටාත්ම පරිපූර්ණ ආකාරයට මූර්තියක් නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා. මානවවාදය කියන සංකල්පය මේ කාලේ ගොඩක් ප්‍රසිද්ධ කතා බහක් වෙච්ච කාරණයක් වෙනවා. එතකොට ඒකෙදි වෙන්නේ විශේෂයෙන්ම මානුෂ්‍ය ශරීරය, මානවයාගේ ක්‍රියාකාරකම් තමයි ප්‍රබල තේමා බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම ඒ වගේ ක්‍රියාකාරකම් කවපැති විසි කරනවා. ඊට පස්සේ ඩෙල්ෆි රතාචාර්ය, දහඩිය පිස්සමන ක්‍රීඩකයා ආදී මානව ශරීරය සහ මානව ක්‍රියාකාරකම් තමයි ප්‍රමුඛ කාරණාව වෙන්නේ මූර්ති නිර්මාණවල. ඒ වගේම ආකේක යුගයේ මූර්තිය තිබිච්ච අර ආකේක සිනහව වෙනුවට සම්භාව්‍ය යුගයේ නිර්මාණකරුවන් භාවය භාව ස්වરૂපය තව ටිකක් වැඩිපුර නිරූපණය කරන්න උත්සාහ කරලා තියෙන ආකාරය දකින්න ලැබෙනවා. මේ යන අයෝපි වගේ මූර්ති වලින් ඒක පැහැදිලිව දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රතිරූප මූර්ති කලාව සම්භාව්‍ය යුගයේදී නිර්මාණය වීමට පදනම වැටෙනවා. සම්භාව්‍ය යුගයේ අග භාගයට අයිති ඇලෙක්සැන්ඩර් රජුගේ හිස දැක්වෙන මූර්තියක් නිරූපණය වෙන ආකාරය දකින්න පුළුවන්. ඒ කියන්නේ ආලේඛ්‍ය මූර්ති නිර්මාණයට පෙළඹිච්ච ආකාරය අපිට ග්‍රීක මූර්ති ශිල්පීන් මේකෙන් පැහැදිලිව දකින්න පුළුවන්. ඒ වගේම මේ සම්භාව්‍යයේ මූර්ති වලට බහුතරයක් දකින්න ලැබෙන්නේ ඊටම සංයමයෙන් යුක්ත ඉරියව්. ඒ වගේම ආකේක යුගයේ වර්ධනය වෙලා නොතිබිච්ච ශේෂ්ත්‍රයක් වෙච්ච සත්ත්ව නිර්මාණයත් සම්භාව්‍ය යුගයේදී නිර්මාණය වෙන ආකාරය දකින්න ලැබෙනවා. ඉතින් ওই විදිහට සම්භාව්‍ය මූර්ති කලාව අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේ මූර්ති නිර්මාණ එකින් එක වෙන වෙනම කතා කරන එක ලොකු වෙලාවක් යන නිසා අපි පොදුවේ මේ වගේ ලක්ෂණ ගැන කතා කරගෙන යමු. ඊට පස්සේ හෙලනිස්ටික් යුගයට අයිති මූර්ති ගත්තාම ග්‍රීක කලාවේ හෙලනිස්ටික් යුගය මූර්ති කලාවේ වෙනස්කම් රැසකට වාජනය වෙනවා මේ වගේ. ඒ කියන්නේ සම්භාව්‍ය යුගයේ තිබිච්ච මූර්ති කලාවේ පරමාදර්ශී సౌందර්යය කියන එක సౌందර්ය සම්භාව්‍යවාදී ලක්ෂණ කියන එක ප්‍රබලව ඉස්මතු වෙනවා මේ කලින් තිබිච්ච සම්භාව්‍ය යුගයේදී. නමුත් මේ හෙලනිස්ටික් යුගයේ වෙනකොට ස්වභාවිකවාදී ලක්ෂණ තමයි ප්‍රමුඛවම ඉස්මතු වෙන්නේ. ස්වභාවිකවාදී හා යථාර්ථවාදී ලක්ෂණ. ඒකට ඒ වගේ මේ මූර්ති කීපයක් තමයි මේ තියෙන හෙලනිස්ටික් යුගයේ නිර්මාණය වෙච්ච. එතකොට මේ හෙලනිස්ටික් යුගයේ මූර්තිවල ප්‍රධාන වශයෙන් වස්තු විෂය පුළුල් වීමක් දකින්න ලැබෙනවා. කලින්ට වඩා වස්තු විෂය පුළුල් වෙනවා. මිය යන ගෝල්වරයා, ඒ වගේම මහලු වෙලෙන්දිය, වාඩි වෙලා ඉන්න මුෂ්ටි ප්‍රහාරකයා, ඒ වගේ විවිධ තේමා යටතේ මූර්ති නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඒ වගේම හෙලනිස්ටික් මූර්තිවල ස්වභාවිකවාදී ලක්ෂණ ප්‍රබලව ඉස්මතු වීමක් දකින්න පුළුවන් සම්භාව්‍ය මූර්ති වලට වඩා. ඒ වගේම මුහුණු වල භව ප්‍රකාශනය ප්‍රබල වෙනවා මේ මූර්ති මේවාදී නිර්මාණය වෙච්ච මූර්ති වල. විශේෂයෙන්ම මෙතන දැක්වෙන මේ ලැබුණු වගේ මූර්ති වල මේ මුහුණු වල තියෙන භාවයන් සර්පයෙක් වෙලාගෙන ඉන්න ආකාරය, ඔය ඕන් වේදනාවෙන් පෙළෙන ආකාරය මුහුණු වලින් ඉතාම හොඳින් මතු කරලා තියෙන ආකාරය දකින්න ලැබෙනවා. ඒ වගේම මූර්ති වල චලනය වගේම ඒ පිහිටුවපු හැඩය ගත්තාම ඒ වගේ ආකෘති වලත් යම් වෙනස්කම් දකින්න පුළුවන්. හෙලනිස්ටික් යුගයේදී ඒක විශේෂයෙන්ම කැපී පෙනෙන ලක්ෂණයක්. ටිකක් චලනය සහිත මූර්ති නිර්මාණය වීම දකින්න ලැබෙනවා. ඒ වගේ මාංශ පේශි වලින් පිරීලා ගියපු ස්ථූල ශරීර හෙලනිස්ටික්ගේ මූර්තිවල දකින්න ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක්. සංයමෙන් තොර ඉරියව් මේ අවදී නිර්මාණය වෙනවා. හෙලනිස්ටික් කලාව සකස් වීම සඳහා විශේෂයෙන්ම මේ කියන ලක්ෂණ විශේෂයෙන් බලපාලා තියෙනවා. ඒ වගේම ආලේඛ්‍ය මූර්තිකරණය හෙලනිස්ටික් යුගයේ තවදුරටත් දියුණු වීම දකින්න ලැබෙනවා. මේ මූර්ති වල යම්කිසි ඡායාරූපමය ස්වරූපයක් සැබෑ ස්වරූපයක් හඳුනා ගන්න ලැබෙනවා. ත්‍රිකෝණාකාර ආකෘතිය තුර සංරචනය කරපු මූර්ති හෙලනිස්ටික් යුගයේ අපිට හඳුනා ගන්න ලැබෙනවා. මේ තියෙන්නේ එවැනි මූර්තියක්. මේ යන ගෝලවරයා දැක්වෙන මූර්තිය. මේකේ ආකෘතිය ත්‍රිකෝණාකාර ආකෘතියකට අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම කාන්තා නග්නත්වයේ ඍජුවම ප්‍රකාශ කිරීම මේ අවදී මූර්ති වල තවත් විශේෂ ලක්ෂණයක්. සුන්දර වගේම අසුන්දර දේවල් මූර්ති හෙලනිස්ටික් මූර්ති කරුවන් වස්තු විශේෂ කරගෙන තියෙනවා. ඔය කියන පොදු ලක්ෂණ ටික හඳුනා ගන්න පුළුවන් මේ ග්‍රීක කලාවේ මෙන්න මේ හෙලනිස්ටික් යුගයේ මූර්ති වල. ඒකට මේ තියෙන්නේ මූර්ති නිර්මාණ කීපයක්. ඊට පස්සේ ග්‍රීක ගෘහ නිර්මාණ කලාවක් කතා කරමු. ග්‍රීක ගෘහ නිර්මාණ කලාව විශේෂයෙන්ම කුළුණු සහ බාල්ක පදනම් කරගෙන තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා ඊටම ආවෙනික වෙච්ච ලක්ෂණ ගණනාවක් මේකේ දකින්න ලැබෙනවා. ප්‍රධාන වශයෙන්ම ග්‍රීක ගෘහ නිර්මාණ කලාව සකස් වීම සඳහා මයිසීනියානු මේ වගේ මිසර ආකේක ආදී සංස්කෘතීන් වල බලපෑම ලැබිලා තියෙන ආකාරය දකින්න පුළුවන්.
ග්‍රීක ගෘහ නිර්මාණ කලාවට අදාළව දැනට ශේෂලා තියෙන ගොඩනැගිලි අතරින් දේවස්ථාන ඉතාමත් වැදගත් නිර්මාණයක් විදිහට සැලකෙනවා. ඒකට මුල් කාලීන ග්‍රීක දේවස්ථාන වලට මේ වල ආකෘතිය සඳහා මයිසීනියානු රජ මාලිගාවල ආකෘතිය මේ ශාලාවල ආකෘතිය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට මේ දකින්නේ මේ දැනට මේ ග්‍රීක ගෘහ නිර්මාණ වල බිම් සැලසුම් කීපයක් දේවස්ථාන නිර්මාණ කරලා තියෙන ආකාරය. ඒකට මේ අතරින් හම්බෙන විශේෂ ගොඩනැගිල්ලක් තමයි මෙන්න මේ පාතිනොන කියන දේවස්ථානය. ඒකට පාතිනොන දේවස්ථානය කියලා කියන්නේ පීඩියස් කියන ශිල්පියා විසින් නිර්මාණය කරපු ග්‍රීක දේවස්ථානයක්. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ දේවස්ථානයක් මේ. එතකොට මේක පාතිනොන දේවස්ථානයේ දිගින් අඩි 227ක් සහ පළලින් අඩි 101ක් වගේ වෙන ආකාරයකට තමයි මේක සැලසුම් කරලා තියෙන්නේ. බාහිර විශාලත්වය වගේම සුන්දරත්වය ගැන අවධානයකින් කරපු නිර්මාණයක් දේවස්ථානයක්. මේකේ කුළුණු කොටස් වශයෙන් සවි කරලා තියෙන ආකාරය දකින්න ලැබෙන්නේ ඩොරික් මුඛ නිර්මාණ කුළුණු සම්ප්‍රදායක් තමයි මේකේ අපිට දකින්න ලැබෙන්නේ ඩොරික් කුළුණු භාවිතා කරලා තියෙන ආකාරය. මේ තියෙන්නේ ග්‍රීක කුළුණු. ඒකට ගෘහ නිර්මාණ වල පාවිච්චි වෙන කුළුණු. එතකොට ග්‍රීකයින් විසින් පාවිච්චි කරපු ප්‍රධාන කුළුණු වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ අතරින් ඩොරික්, අයොනික් සහ කොරින්තියන් කියන මේ කුළුණු වර්ග තුන තමයි ගොඩක්ම ගෘහ නිර්මාණ වල පාවිච්චි කරලා තියෙන. මේ උඩින්ම තියෙන ඩොරික් කුළුණු ශාම් ස්වරූපයෙන් යුක්තයි. ඊට පස්සේ අයොනික් කුළුණු දෙවෙනියට තියෙනවා. මේ තියෙන කොරින්තියන් කුළුණු. ඒකට මේවා ග්‍රීක වාස්තු විද්‍යාවේ විශේෂම දේවස්ථාන නිර්මාණයේදී භාවිතා වෙලා තියෙන ආකාරය අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ අපි රෝම කලාව ගැන කතා කරනවා. රෝම කලාව ගත්තාම විශේෂයෙන්ම රෝම ගෘහ නිර්මාණ කලාව තමයි අපි මුලින්ම කතා කරන්නේ. රෝම ගෘහ නිර්මාණ ගැන ගොඩක් කතා කරන්න පුළුවන්. රෝම ගෘහ නිර්මාණ කලාවේ කැපී පෙනෙන ප්‍රධාන ලක්ෂණයක් හැටියට හඳුනා ගන්න ලැබෙන්නේ ආරුක්කු පදනම් කරගෙන තමයි මේ ගෘහ නිර්මාණ කලාව දියුණු වෙලා තියෙන්නේ. ඒකට රෝමවරුන් රෝමවරුන්ට කලින් එට්‍රස්කන් වරු මේ රවුම් ආරුක්කු නිර්මාණය කිරීමට පෙළඹිලා තියෙන ආකාරය දකින්න පුළුවන්. ඒවැ ආభాෂයත් එක්ක තමයි රෝමවරු මේ ආරුක්කුව කියන එක නිර්මාණය කිරීම ආරම්භ කරන්නේ. ඒතකොට රෝම ආරුක්කුවේ මේ තියෙන ආරුක්කු රෝම ආරුක්කුවේ දකින්න පුළුවන් තාක්ෂණික පදනම තමයි ඒක පූඤ්ඤ ගලක් පදනම් කරගෙන තමයි මේ කේන්ද්‍ර කරගෙන තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ. වල මේ දකින්නේ මැද ඒ කීස්ටෝන් කියන ඒ පූඤ්ඤ ගල. ඒකෙන් වනේ ආරුක්කුවට යම් කිසි ශක්තිමත් බවක් ඒ ගොඩනැගිල්ලට ශක්තියක් එකතු වෙන ආකාරය තමයි කියවෙන්නේ. ඊට අමතරව මේ ආරුක්කුවේ තව දියුණු අවස්ථාවක් විදිහට ගන්න පුළුවන් මේ බැරල් වෝල්ට් ග්‍රොයින් වෝල්ට් කියන අවස්ථාව. හොඳයි ඊළඟට අපි කතා කරන්නේ රෝම කලාවේ විශේෂ ගෘහ නිර්මාණයක් සම්බන්ධව මේ තියෙන්නේ කොලෝසියම ගොඩනැගිල්ල. ඉතින් මේ ගොඩනැගිල්ල ගත්තාම රෝමවරුන් ඉදි කරපු දැවැන්ත ලෞකික ගොඩනැගිලි වලට හොඳ උදාහරණයක් මේ ගොඩනැගිල්ල. එතකොට මේ ගොඩනැගිල්ල අයිති වෙන්නේ ඇම්ෆි තියේටර් වර්ගයේ ගොඩනැගිලි යටතට මේක රණකාමී පිරිසක් වෙච්ච රෝමවරුන්ගේ බල පරාක්‍රමය සංකේතවත් කරන ගොඩනැගිල්ලක් විදිහටත් ඒ වගේම මාරාන්තික සටන් සඳහා භාවිතා කරපු ගොඩනැගිල්ලක් විදිහටත් හඳුන්වන්න පුළුවන් මේ කොලොසියම ගොඩනැගිල්ල. එතකොට මේ කොලොසියම ගොඩනැගිල්ල සමස්ත ආකෘතිය ගත්තාම මේකේ සමස්ත ආකෘතිය සැලැස්ම විමසීමේදී ඒකේ වක්‍ර මෙන්ම වගේම කවාකාර හැඩවලින් යුක්තව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බාහිර ආකෘතිය ගත්තාම සිලින්ඩරාකාර හැඩයකින් යුක්තයි. මේ තියෙන්නේ අභ්‍යන්තර හැඩය. බාහිර හැඩය සිලින්ඩරාකාර ආකෘතියකට තමයි නිර්මාණය වෙන්නේ. එතකොට මේ ගොඩනැගිල්ලේ මැදට වෙන්න වෘත්තාකාර වේදිකාවක් පිටලා තියෙනවා. මේ තියෙන්නේ මැද තියෙන වේදිකාව. වේදිකාවේ ඉඳලා ක්‍රමිකව ඉහළට නගිනකොට පියගැට පෙළක් වගේ ප්‍රේක්ෂකාගාරය සකස් වෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්. කොලොසියමේ හැඩය, ඒ විචාලනය වගේම ශක්තිය ගැනත් අවධානය යොමු කරලා තියෙන ගොඩනැගිල්ලක් මේක. මේකේ ආරුක්කු පේලි තුනක් දකින්න ලැබෙනවා. ඒ ආරුක්කු අතර තියෙන කුළුණු ඩොරික්, අයොනික් සහ කොරින්තියන් කියන කුළුණු වලින් සමන්විතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ශක්තිමත් බව, විශාලනය වගේම අලංකාරත්වය ඒ කියන කාරණා සියල්ල මේ ගොඩනැගිල්ල අන්තර්ගත වෙනවා.
ග්‍රීකවරු වගේම මේ ග්‍රීක නිර්මාණ ශිල්පීන් වගේ කොටස් වශයෙන් නෙවෙයි මේක තනි ගලෙන්ම නිර්මාණය කරපු ආකාරය තමයි දකින්න ලැබෙන්නේ කුළුණු කොලොසියමේ අභ්‍යන්තර කොටස් සකස් කරලා තියෙන්නේ බැරල් වෝල්ට් සහ ග්‍රොයින් වෝල්ට් කියන ආරුක්කු ක්‍රම පාවිච්චි කරලා කොලොසියමේ ඉහළම කොටසේ වෘත්තාකාර විත්තියේ රිද්මිකව නිර්මාණය කරපු ගිල්ලුම් කුළුණු පේලියක් දකින්න පුළුවන්. පදබදයක් සහ අපහසුතාවයකින් තොරව මේ ගමන් කරන්න පුළුවන් ආකාරයට මේකේ ප්‍රේක්ෂකාගාරය සකස් වෙලා තියෙනවා. කොලොසියමේ මිනිස්සුන් විශාල ප්‍රමාණයකට එක් රැස් වෙන්න පුළුවන් ආකාරය. ඒ කියන්නේ 48000කට වගේ අසුන් ගන්න පුළුවන් ආකාරයෙන් නිර්මාණය කරපු දැවැන්ත ගොඩනැගිල්ලක් විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට ඊට අමතරව මේකේ හම්බෙන ලෞකික ගොඩනැගිලි අතර මේ දකින්නවල ෆෝරම් කියන ගොඩනැගිලි ඊට පස්සේ මෙතන තවත් ඒ වගේ පැන්තියන් කියන ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ වගේ බිම් සැලසුම් මේ දකින්නේ. ඊට අමතරව මෙතන තියෙනවා පෝචිනා විරලීස් කියන දේවස්ථානය, තිබිල් දේවස්ථානය මේ වගේ ග්‍රීක කුළුණු හැඩ තමයි පාවිච්චි කරලා තියෙන අයෝනික් සහ කොරින්තියානු කියන. ඊට අමතරව ඊට පස්සේ මෙතන ඔයාලා දකිනවා රෝමවරුන්ගේ විශේෂ ගෘහ නිර්මාණ කොටසක් වෙච්ච ජයග්‍රහණ නැත්නම් විජයග්‍රහණයේ කුළුණු. හැටි තමයි මේව හඳුන්වන්නේ. කුළුණු කීපයක් දකින්න පුළුවන්. ඒ රෝමවරුන්ගේ රණකාමී බව, දේශපාලනික ජයග්‍රහණ සහ බලය ප්‍රකට කරන විශේෂ වාස්තු විද්‍යා නිර්මාණයක් හැටියට මේක හඳුන්වන්න පුළුවන් මේ විජයග්‍රහණයේ ආරුක්කු සහ මේ කුළුණු කියන වර්ග දෙක. එතකොට මේ කුළුණු ආරුක්කු කියන වර්ග දෙක මේ නගරවලට ප්‍රවේශ වන ස්ථානවල තමයි වැදගත් ස්ථානවල තමයි මේවා ස්ථානගත කරලා තියෙන්නේ. කුළුණු අතර ට්‍රැජන් ස්තම්භය දැන් මෙතන තියෙන්නේ. ට්‍රැජන් කියන ස්තම්භය, විජයග්‍රහණ ස්තම්භය, මේ මාකස් ඔර්ලියස් කියන ස්තම්භය. එතකොට මේ විදිහට නිර්මාණය වෙච්ච ට්‍රැජන් ස්තම්භය වගේම මාකස් ඔර්ලියස් කියන ස්තම්භ විජයග්‍රහණයේ කුළුණු සඳහා හොඳ උදාහරණ. එතකොට මේ අතරින් ට්‍රැජන් කියන ස්තම්භය අඩි 100ක් විතර උස නිර්මාණයක්. ඒ රජුගේ බලය සහ ජයග්‍රහණය දැක්වෙන කැටයම් මේ කුළුණු බඳේ කැටයම් කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. මේ සෑම කුළුණකම මුදුනේ අධිරාජ්‍යගේ ප්‍රතිරූපයක් නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ ආරුක්කු විජයග්‍රහණ ආරුක්කු. ඒකට විජයග්‍රහණ ආරුක්කු කියලා කියන්නේ කොන්ස්ටන්ටයින් ආරුක්කුව, සෙප්ටිමස් ආරුක්කුව, ටයිටස් ආරුක්කුව ආදී ආරුක්කු වර්ග කීපයක් මේ යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. මේ දකින්නේ කොන්ස්ටන්ටයින් ආරුක්කුව. ඒකට මාන්මාවත් නගර ප්‍රවිෂ්ඨ වල තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ආරුක්කු තුනක් කේන්ද්‍ර කරගෙන තමයි මේවා නිර්මාණය වෙන්නේ. එතකොට මේකේ මැද ආරුක්කුව දෙපස ආරුක්කුව වලට වඩා ප්‍රමාණයෙන් විශාලව නිර්මාණය කරලා තියෙනවා. විස්තර ගිල්ලුම් කුළුණු මේ ආරුක්කු අලංකාර කිරීමට පාවිච්චි කරලා තියෙනවා. මෙතනින් පල්ලෙහාට මේ දකින්නේ සෙප්ටිමස් ආරුක්කුව සහ ටයිටස් ආරුක්කුව. ඊට අමතරව මේ තියෙන රෝම රංගශාලා කීපයකුත් මෙතන දකින්න පුළුවන්. බැසිලිකාවක්. ඒ වගේ ගොඩනැගිලි ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන් රෝම ගෘහ නිර්මාණ කලාව. රෝම මූර්ති කලාව ගත්තාම රෝම මූර්ති කලාවත් ඉතාමත්ම දියුණු මූර්ති සම්ප්‍රදායක් අපිට දකින්න පුළුවන් රෝම මූර්ති කලාව තුළ. රෝමවරු මූර්ති කලාව විශේෂ වැඩි සමත්කමක් දක්වලා තියෙන්නේ ප්‍රතිරූප මූර්ති නිර්මාණය කිරීමට. ඒ කියන්නේ ආලේඛ්‍ය මූර්ති, උඩුකය මූර්ති, නියගියපු තැනැත්තාගේ පිළිරුව ඉදිකිරීමේ සම්ප්‍රදායක්. ඒ පැරණි ඒ ත්‍රස්කන් සහ ඒ ආදී සભ્યත්වවල පැරණි සભ્યත්වවල තිබිච්ච බව හඳුනා ගන්න ලැබෙනවා. ඒ වගේම මේ රෝම ප්‍රතිරූප කලාවේ වර්ධනයටත් මේක බලපාන නැතයි කියලා විශ්වාස කරනවා. විජයග්‍රහණයේ කුළුණු වල විවිධ මූර්ති වගේම කැටයම් රසක් හඳුනා ගන්න පුළුවන්. ඒ අතර රෝම ශිල්පීන් මේ මානව වගේම සත්ව කාය විවච්ඡේද ලක්ෂණ හොඳින් අධ්‍යයනය කරලා නිර්මාණය කරපු මූර්ති එක්ක ඒ පරිණත ශිල්පීය කුසලතාවයක් වගේ පෙන්눔 කරනවා. එතකොට මේ රෝමවරුන් අතින් නිර්මාණය වෙච්ච මූර්ති කීපයක් තමයි මේ දකින්නේ. එකක් තමයි මේ ඔගස්ටස් සීසර් ප්‍රතිමාව, කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යගේ මූර්තිය, ජුලියස් සීසර්ගේ ප්‍රතිමාව, නීරෝගේ ළමාවිය දැක්වෙන මූර්තිය.
දේශකයා දැක්කෙන මූර්තිය, කැරකාලා දැක්කෙන මූර්තිය, ගොඩක් ප්‍රසිද්ධ මූර්තියක් මේ කැරකාලා මූර්තිය. ඉතින් මේවා ඊටාත්ම තාත්විකව නිර්මාණය කරපු උඩුකය මූර්ති. ඊට අමතරව රෝම චිත්‍ර කීපයකුත් හොයාගෙන තියෙනවා. මේ දැක්කේ මේ වගේ රෝමේ හොයාගෙන තියෙන චිත්‍ර සටහන් කීපයක්. ඊළඟට අපි කතා කරන්නේ පුනරුද කලාව සම්බන්ධව. ඒකට පුනරුද කලාව කියලා කියන්නේ විශේෂයෙන්ම ඉතාලිය කේන්ද්‍ර කරගෙන බිහිවෙච්ච කලා ස්වරූපයක්, කලා ශෛලියක්. ඒකට පුනරුදය කියන එකේ අදහසයි මේකෙන් අදහස් කරන්නේ ක්‍රිස්තු වර්ෂ 14 වෙනි සියවසේ ඉතාලියේ ආරම්භිච්ච මේ පුනරුදය යුරෝපයේ නොයෙකුත් රටවල් වලට මේකේ බලපෑම යනවා. ඒ සියල්ලම ඇතිවෙච්ච කලාත්මක පුනර්ජීවනයක් තමයි මේ පුනරුදය විදිහට සලකන්නේ. ඒකට පුනරුදය නැත්නම් රිනෙසාන්ස් කියන වචනය යලි පිබිදීම කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. එතකොට ඒක භාවිතා කරන්නේ දීර්ඝ කාලයක් නොදියුණු අඳුරු කාල පරිච්ඡේදයක් විදිහට පැවතිලා නැවත සම්භාව්‍ය රීතීන් වල යම් අදහස් එක්ක නැවත පිබිදීමක් ඇතිවීම තමයි පුනර්ජීවනය කියලා කියන්නේ. ඒතකොට මේ කලාව සම්බන්ධව විශේෂයෙන්ම මේ හඳුන්වන්න පුළුවන් පුනර්ජීවනයේ විශේෂ අවස්ථාවක් හැටියට මේ කලාවේ අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ඉතාලි පුබුදු යුගය නැත්නම් පුනර්ජීවන යුගය නැත්නම් මුල් පුනරුදය, උච්ච පුනරුදය විදිහට මේක කොටස් වලට බෙදෙනවා. ඒතර මේ මෙතන දක්වලා තියෙන්නේ උච්ච පුනරුද කලාකරුවන්ගේ නිර්මාණ තමයි මෙතනින් කතා කරන්නේ. ඒතර උච්ච පුනරුදය කියලා කියන්නේ පුනරුදේ කලාත්මක අංශවල උච්චතම අවස්ථාව හැටියට තමයි සැලකෙන්නේ. උච්ච පුනරුදය. ඒක සාමාන්‍ය පුනරුද කාල පරිච්ඡේදය ගත්තාම මූලික වශයෙන්ම 14 16 සියවස්වල ඉතාලිය කේන්ද්‍රීයව මේක ක්‍රියාත්මක වෙනවා. ඒකට ඒ අවදි හිටපු චිත්‍ර ශිල්පීන් හැටියට ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ඇන්ජලෝ සහ රෆායල් සංසියෝ කියන ශිල්පීන් අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ උච්ච පුනරුද ශිල්පීන් ගේ නිර්මාණ අපි කතා කරොත් ලියනාඩෝ ඩා වින්චිගේ නිර්මාණ අපි මුලින්ම කතා කරනවා. ඒකට මේ මොනාලිසා චිත්‍රය සහ උගේ ප්‍රසිද්ධ නිර්මාණ ගණනාවක් මෙතන දක්වලා තියෙනවා. එතකොට ලියනාඩෝ ඩා වින්චි කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1452 ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ උපත ලබපු ශිල්පියෙක්. මොහුගේ නිර්මාණ ගත්තාම මොනාලිසා, අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය, ගිරියරණේ කන්‍යා මරියතුමිය හා කානේෂන් මල ඔය වගේ නිර්මාණ ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඩා වින්චිගේ නිර්මාණ අතර තියෙන විශේෂ නිර්මාණයක් තමයි මෙන්න මේ මොනාලිසා චිත්‍රය අපි මේ කතා කරන. ඒතර මොනාලිසා චිත්‍රය ගත්තාම ඩා වින්චිගේ වැදගත්ම ආලේඛ්‍ය චිත්‍ර වලින් එකක් මේ මොනාලිසා චිත්‍රය. මේක දැව පණේලයක සෙන්සයම් මාධ්‍ය භාවිතයෙන් කරපු නිර්මාණයක්. ඒතර මේ ප්‍රතිමාවේ නිරූපණය වෙන පුද්ගල චරිතය ගත්තාම මේ පුද්ගල චරිතය සම්බන්ධව අදහස් මතවාද ඉදිරිපත් කරලා තියෙනවා. බහුතර මතය වෙන්නේ මේ පිළිගන්නා මතය වෙන්නේ මේ රූපයෙන් දැක්වෙන්නේ වසාරිගේ අදහස අනුව ෆ්‍රැන්සිස්කෝ ඩෙලා ජියෝකොන්ඩා කියන ව්‍යාපාරිකයාගේ බිරිඳ වෙච්ච ලීසා ජෙරාඩිනි කියන කාන්තාව නිරූපණය වෙනවා කියන එක තමයි බහුතර පිළිගැනීම. එතකොට මොනාලිසා කියන නම එන්නේ මෙන්න මේ ආකාරයට. ඒකේ අදහස තමයි මොනා කියලා කියන එකේ අදහස මැඩම් නැත්නම් මයි ලේඩි කියන එක තමයි ඒකේ අදහස. ඒ කියන්නේ ආචාරශීලී වචනයක් පාවිච්චි කරලා තියෙනවා. ඒතර මේකේ සංරචනය කරලා තියෙන ආකාරය බැලුවම පිරමීඩ ආකාර ආකෘතියකට අනුව තමයි මේකේ මොනාලිසා චිත්‍රය සංරචනය කරලා තියෙන්නේ. ඒකට මේ පිරමීඩේ හැඩය සකස් වෙන්නේ උතන හිසේ ඉඳලා පල්ලෙහාට මෙහෙම ගත්තාම පිරමීඩ ආකාර ව්‍යුහය ඇයගේ අත් වලින් සකස් වෙනවා පල්ලෙහාට. ඒකට මේකේ සමකාලීන බොහෝ ආලේඛ රූපවල තියෙන අර දැඩි දරනරු අනවශ්‍ය නෛශාක්‍ය ස්වරූපයක් මේකේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට ඉතාමත් සාමාන්‍ය කාන්තාවක් විදිහට සහැල්ලු ස්වරූපයෙන් නිරූපණය කරලා තියෙනවා. ඒකේ ඉන්න ඉරියව්ව ගත්තාම ඒ ඉරියව්වත් ටිකක් විශේෂ ඉරියව්වක් විදිහට දකින්න පුළුවන්. අත් දෙක පුටුවක ඇඳි මත තබාගෙන ඉන්න ආකාරය තමයි මේ චිත්‍රය තුළ නිරූපණය වෙන්නේ. මේකේ නරඹන්නාගේ ඇස් මට්ටම අයි ලෙවල් එකට අනුරූපව මොනාලිසාගේ දැස පිටලා තියෙන ආකාරය දකින්නේ ආකාරය එක විශේෂයි මේ චිත්‍රය තුළ.
මේකේ තව තියෙන විශේෂත්වය තමයි මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයා දිහා හැරිලා බලනවා වගේ ස්වරූපයක් දකින්න ලැබෙනවා. ඒකට පසුබිම ගත්තාම පසුබිමේ යම් කිසි গুপ্ত බවක් තීව්‍ර කරන ආකාරය දකින්න පුළුවන්. අතිශයින් පාළු උදේකලා පරිසරයක් තමයි පසුබිම තුල නිරූපණය වෙන්නේ. පසුබිම ටිකක් බොඳ වෙලා ගියපු නාභිගත නොවු ස්වරූපයක් දකින්න පුළුවන් මේ ඈතට යන ආකාරයේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක තුල. මුහුණේ ස්වරූපය ගත්තාම මුහුණ භාවයන් ගණනාවක අතරමැද ස්වරූපයක් පෙන්වු කරන ආකාරයක් තමයි මේකේ දකින්න ලැබෙන්නේ. ඇත්තම මේක සිනහාවක් හැටියට හඳුන්වනවා. නමුත් ඒක ටිකක් গুপ্ত ස්වරූපයක් තමයි මේ මුහුණ තුල පෙන්වු කරන්නේ. පොල්වල දෙකොන ප්‍රතික්‍රියා දක්වන ආකාරය ස්වරූපය ගත්තාම ටිකක් වෙනස් ස්වරූපයක් තියෙනවා. තොල් සඳහා භාවිත කරලා තියෙන ස්පූමොටෝ කියන ඉෆෙක්ට් එක. ඒ නිසා තොල් වල පොද වෙච්ච ස්වරූපයක් තමයි තියෙන්නේ. මොනාලිසාගේ බැල්ම බැලුවම ඒ බැල්මේ බොහොම ඍජු ප්‍රබල බැල්මක් තියෙනවා. ඍජුම ප්‍රේක්ෂක දිහා බලාගෙන ඉන්න ආකාරයක් දකින්න ලැබෙනවා. ඒ වගේම මොනාලිසාගේ තව විශේෂත්වයක් තමයි ඇහි බැම සහ ඇහි පිහාටු දක්වලා නැහැ. මේකත් විශේෂ ලක්ෂණයක්. ඒක මේකේ ආලෝකය නිරූපණය ගත්තාම මේකේ ආලෝක පතනය විශේෂයි. පසුබිමේ තියෙන අద్භූත ජනක සිතිජ ආලෝකයක් නිරූපණය වෙනවා. නමුත් මුහුණට සහ අත්වලට ආලෝක වෙట్లా තියෙන්නේ ඉදිරියේ. ඉදිරි ආලෝකයෙන් තමයි මුහුණ සහ ඒ අවධාරණය වෙලා තියෙන අත් දෙක ඒ අවධාරණය වෙන්නේ. එතකොට මේ නිර්මාණයෙන් පස්සේ අපි කතා කරන මේ ලියනාඩෝ ඩා වින්චිගේ අවසන් භෝජන සංග්‍රහය මේ දැක්කනේ චිත්‍රය. ඒකට අවසන් භෝජන සංග්‍රහය කියලා කියන්නේ ක්‍රිස්තියානි ජීවිතයට කියන්නේ කිතු ජීවිතයට අදාළ අතිශයින් කම්පනීය තේමාවක් තමයි මේකේ නිරූපණය වෙන්නේ. මේකේ කියවෙන ආකාරයට ජේසුස් වහන්සේ පාවලා දීපු ආකාරය ගෝලයෙක් විසින් ඒ කියන්නේ නුඹලාගෙන් කෙනෙකු මාව පාවා දෙනු ඇත කියන ප්‍රකාශ මෙතනදී මේ ප්‍රකාශ වීමත් එක්ක ජේසුස් වහන්සේගේ මුවෙන් ප්‍රකාශ වීමත් එක්ක ඒ ගෝල පිරිස තුළ ඇතිවෙච්ච කැළඹිලි සාගත ස්වરૂපය මේ චිත්‍රය තුළ ප්‍රධාන වශයෙන් වස්තු විශේෂ වෙලා තියෙනවා. ඒකට මේ නිරූපණය බැලුවාම මේක බිත්තියක ඇඳපු භෝජනාගාර බිත්තියක ඇඳපු සිතුවමක් විදිහට තමයි බිතු සිතුවමක් විදිහට තමයි මේක ඇඳලා තියෙන්නේ. ඒකට මේ ඩාවින්චි ගත්තාම චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි ඔහු සැලසුම් කරුවෙක් චින්තකයෙක් බුද්ධිමතෙක් කියන කාරණාව ප්‍රකට කරන කාරණා ටිකක් තියෙනවා. මේකේ ගණිතමය සංකේතවාදයක් නිරූපණය වෙනවා. ශාරීරික හා භාවාත්මක ප්‍රතික්‍රියා නිරූපණය, පරයාවලෝකයේ අර්ථාන්විත භාවිතය, ඒ නාටකීය චරිත නිරූපණය, ඒ වගේ කාරණා ගණනාවකින් මේ චිත්‍රය සමන්විත වෙනවා. ඒකටම ජේසු රූපය නිරූපණය කරද්දී මෙන්න මේ ලක්ෂණ අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ රූපය චිත්‍රයේ මැදට කේන්ද්‍රගත කරන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ජේසුස් වහන්සේගේ පිටුපසට ඒ කියන්නේ හිස පිටුපසට තමයි පරයාවලෝකනයේ අර වැනිෂින් පොයින්ට් කියන එක සංහිත ලක්ෂ්‍ය අරගෙන තියෙන්නේ. ඒකත් එක්ක මේ ජේසුස් වහන්සේව තමයි කේන්ද්‍රගත වෙලා පේන්නේ. මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාවලිනුත් අවධාරණය වෙලා තියෙන්නේ ජේසුස් වහන්සේගේ රූපය උන්වහන්සේ නිශ්චල වැඩ ඉන්න ආකාරයක් නිරූපණය වෙනවා. ඒ වගේම ජේසුතුමාට ප්‍රභා මණ්ඩලයක් දක්වලා නැහැ. ඒකට මේ පිටිපස්සේ තියෙන මැද කවුළුවෙන් ගලන ආලෝකයෙන් තමයි මේ ජේසුස් වහන්සේගේ සම්බන්ධව තියෙන මේ ජේසුස් වහන්සේගේ දිව්‍යමය ආලෝක ස්වරූපය පෙන්වන්න කරන්නේ. ඒ වගේම මේ අවසන් භෝජන සංග්‍රහයේ චිත්‍රයේ පර්යාවලෝකනයේ භාවිතය ඉතාමත් විශිෂ්ටව පාවිච්චි කරලා තිනවා. ඒකට යේසුස් වහන්සේගේ හිස ළඟින් ඉවර වෙන විදිහට මේකේ දෙපැත්තේ තියෙන කවුළු සහ උඩ වහලේ ස්වරූපයන් එක්කම ඒ රේඛීය පර්යාවලෝකනයත් එක්ක තමයි ගලපලා තියෙන්නේ. ගෝල පිරිස නිරූපණය ගත්තාම එකම සිදුවීමට ගෝල පිරිස දක්වන ප්‍රතික්‍රියා එකිනෙකට වෙනස් ප්‍රතිචාර විදිහට නිරූපණය වෙනවා. මේකේ ගෝලයන් 12 දෙනෙක් නිරූපණය වෙනවා. මානව සහ භාවාත්මක ප්‍රතික්‍රියාවන් ගැන ඩාවින්චි හොඳ අවබෝධයකින් යුක්තව මන අධ්‍යයනයකින් යුක්තව මේකේ මේ නිර්මාණය තුළ චරිත නිරූපණය කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. යුදාස් නිරූපණය මේකේ විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. ඒකට මේකේ මීට පෙර
නිරූපණය කරපු චිත්‍රවලට වඩා ජුදාස් නිරූපණය කරලා තියෙන්නේ හෙලෝවක් නැත්නම් රශ්මි මාලාවක් නැතුව අනිත් පිරිසත් එක්ක වෙන් කරලා තමයි මේක නිරූපණය වෙන්නේ. මෙන්න මෙතන පාසි මල්ලක් අතේ තියාගෙන ඉන්න ආකාරයක් පෙන්වන්න කරනවා. එතකොට මේකේ ඔහුගේ චරිතය නිරූපණය කරලා තියෙන තරමක් වයස්ගත අයෙක් විදියට ඔය වගේ එතකොට මේ ඩා වින්චිගේ මෙන්න මේ නිර්මාණ සම්බන්ධව කතා කරද්දී මේ අවසන් භෝජන සංග්‍රහය චිත්‍රය ගැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් වේලාව ප්‍රමාණවත් නැති නිසා අපි එතනින් එහාට කතා කරගෙන යනවා. මේ තියෙන තව ඔහුගේ නිර්මාණ අතර තියෙන පර්වත මස්තකයේ දේවමෑණියෝ දැක්වෙන මෙන්න මේ චිත්‍රය. චිත්‍ර දෙකක් තියෙනවා මේකේ. එකක් තමයි මේ පැරිස් ලූවර් වල තියෙන චිත්‍රයක් මෙතන තියෙනවා. අනිත් එක ලන්ඩන් ජාතික කලාගාරයේ තියෙන චිත්‍රයකුත් මෙතන තියෙනවා. එකම තේමාවෙන් හදපු චිත්‍ර දෙකක්. ඊට පස්සේ අපි කතා කරන්නේ මයිකල් ඇන්ජලෝ ශිල්පියා සම්බන්ධව. හොනර්ද කලාකරුවෙක් හැටියට ගත්තාම පොකුද යුගයේ ඉතාලියේ හිටපු තවත් විශිෂ්ට විශාරදයින් කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ මයිකල් ඇන්ජලෝ කියලා කියන්නේ. ඔහු මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක් වගේම චිත්‍ර ශිල්පියෙක් විදිහට ප්‍රසිද්ධයි. එතකොට මයිකල් ඇන්ජලෝගේ විශිෂ්ට මූර්ති නිර්මාණයක් තමයි මෙන්න මේ දැක්වෙන පියටා මූර්තිය. ඔහුගේ මූර්ති නිර්මාණ ගණනාවක් තියෙන ප්‍රකට මූර්ති පියටා, ඩේවිඩ්, මොසස් මේ යන වහලා ඔය වගේ මූර්ති ගණනාවක් තියෙනවා. කිරිගරුණ මාධ්‍ය තමයි ඔහුගේ ප්‍රධාන මාධ්‍ය වෙන්නේ. එතකොට පියටා මූර්තිය ගැන අපි කතා කරොත් මේකේ අර්ථය තමයි වැළපීම කියන අදහස. කුරුසින් බාපු ජේසුස් වහන්සේගේ මලසිරුර මරියම උතුමිය උකුලේ තියාගෙන ඉන්න ආකාරයක් තමයි නිරූපණය වෙන්නේ. වේදනාව දැක්වෙන ක්‍රිස්තියානි තේමාවක් විදිහට මේක දැක්වෙනවා. ඒකට මයිකල් ඇන්ජලෝ විසින් පියටා නිර්මාණ කිහිපයක්ම කරලා තියෙන ආකාරය දකින්න ලැබෙනවා. මේක පිරමීඩාකාර ආකෘතියකට අනුව නිර්මාණය කරපු සංරචනය කරපු මූර්තියක්. ඒකට මේ මූර්තියේ මරිය මෞතුමිය ඉතාමත්ම තරුණ ස්වරූපයෙන් දක්වා තිබීම විශේෂ කාරණයක් වෙනවා. ඒ වගේම ජේසුස් වහන්සේගේ රූපය මේ ජේසුස් වහන්සේගේ පිළිරුව අර මේ ප්‍රාණය නිරුද්ධ වෙලා තියෙන ස්වරූපය ඒකේ තාත්විකව මතු කරලා තියෙන අත්පය පල්ලයට ගලා හැලෙන ආකාරය, කඩා හැලෙන ආකාරය, ප්‍රාණය නිරුද්ධ ස්වරූපය ඉතාමත්ම තාත්විකව දක්වලා තියෙන ඇඳුම් පැළඳුම් වල වස්ත්‍රවල තියෙන රැලි පවා ඉතාමත්ම තාත්විකව මතු කරලා තියෙන මේ මූර්තිය. ඊළඟ ඩේවිඩ් ප්‍රතිමාව ගැන ඊළඟට කතා කරමු. මේ තියෙන ඩේවිඩ් ප්‍රතිමාව මේක සම්පූර්ණ නිර්වත් මූර්තියක්. මයිකල් ඇන්ජලෝගේ ගොඩක් ප්‍රසිද්ධ මූර්තියක්. එතකොට මේ ඩේවිඩ් මූර්තිය අඩි 17ක් විතර උස කිරිකොණ්ඩ මාධ්‍යෙන් කරපු නිර්මාණයක්. ගොලායත් කියන යෝධයාගෙන් මිනිස්සුන්ව බේරාගත්ත යෝධ තරුණයෙක් නැත්නම් වීර තරුණයෙක් සම්බන්ධව තමයි මේ මූර්තිය මේ නිරූපණය වෙන්නේ. බොහොම සම්භාව්‍ය ලක්ෂණ ප්‍රකට කරන නිර්මාණයක්. ඩේවිඩ්ගේ මූර්තිය පරමාදර්ශී සෞන්දර්යයක් එක්ක නිරූපණය වෙන එස් අකුර හැඩයට අර ග්‍රීක මූර්ති වල තියෙන එස් අකුර හැඩයට ලාලිත්‍ය නිරූපණය කරන ආකාරය තමයි මේ මූර්තිය නිර්මාණය කරලා තියෙන්නේ. මානව කාය ව්‍යවච්ඡේද ලක්ෂණ ගැන මයිකල් ඇන්ජලෝ සතු දක්ෂතාවය ඉතා හොඳින් ප්‍රකට කරන මූර්තියක් විදිහට හඳුන්වන්න පුළුවන්. අස්ථි මාංශ පේශි නහර ඒ ශාරීරික ඉරියව් ඒ ශාරීරික ව්‍යුහයන් ඉතා හොඳ අවබෝධයකින් යුතුව නිරූපණය කරලා තියෙනවා. එතකොට ඒ ඩේවිඩ් ප්‍රතිමාවෙන් පස්සේ අපි කතා කරන මෙතන මෝසස් ප්‍රතිමාව තියෙනවා. මේ ඔහුගේ තවත් ගොඩක් ප්‍රසිද්ධ මූර්තියක්. මෝසස් තුමා දැක්වෙන මූර්තිය. එතකොට ඊළඟට මයිකල් ඇන්ජලෝගේ චිත්‍ර ගැන අපි කතා කරොත් ඔහුගේ ප්‍රධාන වශයෙන් චිත්‍ර දකින්න ලැබෙන්නේ සිස්ටයින් දෙව්මැදුරි සීඩින් ආශ්‍රිතව මේ චිත්‍ර නිර්මාණ මයිකල් ඇන්ජලෝ වසර 4ක් විතර නිර්මාණය කරා කියලා සැලකෙනවා. ඒ කියන්නේ 1508 ඉඳලා 1512 වගේ කාල පරාසය තුල ඔහු කරපු සැලසුමකට අනුව තෝරාගත්ත බයිබල් ප්‍රවෘත්ති සමූහයක් තමයි මේ චිත්‍රවල නිරූපණය වෙන්නේ. විශේෂයෙන්ම ලෝකෝත්පත්ති කතාව පදනම් කරගෙන. ඒතර මෙතන දැක්වෙන්නේ ආදම් මැවීම කියන චිත්‍රය. මයිකල් ඇන්ජලෝ නිර්මාණය කරපු දෙවියන් වහන්සේ විසින් ආදම් මවලා ඔහුට ජීවය නැත්නම් ප්‍රාණය සම්ප්‍රේෂණය කරන ආකාරය තමයි මේ චිත්‍රය තුල නිරූපණය වෙන්නේ. මෙන් මීට කලින් කිසිම ශිල්පියෙක් පරිකල්පනය නොකළ ආකාරයේ අපූර්ව පරිකල්පනාත්මක නිර්මාණයක්.
ඒතකොට සමස්ත නිර්මාණය බෙහෙවින්ම සංකේතාත්මක ස්වරූපයක් පෙන්වන්න කරනවා. ආදමගේ ශරීරය හා ඒ වගේම හස්තය අප්‍රාණිකත්වය දෙවියන් වහන්සේගේ ශක්තිමත් ශරීරය හා ප්‍රාණය දෙන ආකාරය ඒ සුරත ජීවය සහිතව නිරූපණය කරලා තියෙනවා. ඒතකොට ආදම් බැඳිලා ඉන්නේ ශරීරයේ බර දකුණට වාරු කරගෙන ආගමික වස්තු විශ්යක් වුණත් මේක බෙහෙවින්ම මානවවාදී ලක්ෂණ සහිතව නිරූපණය කරපු චිත්‍රයක්. ඒ කියන්නේ අ, සාමාන්‍ය මනුස්ස ස්වරූපයෙන් තමයි දෙවියන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. يعني ඊට කලින් ශිල්පීන් නොදක්වපු ආකාරයේ නිරූපණයක් මේක. ඒ වගේම මානව රූප මාංශ පේශි වලින් පිරීලා ගියපු බර ස්වභාවයකින් යුක්තයි. ඒ කාය වචේද ලක්ෂණ ගැන හොඳ අවබෝධයකින් යුක්තව කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්න මෙතන තියෙන ඒව මෙවිව දැක්කන චිත්‍රය. ආදම මෙවිම පස්සේ මේ තියෙන ඒව කාන්තාව මෙවීම. දැන් මෙතන ආදම කියලා කියන්නේ පළවෙනි පුරුෂයා මෙවීම, ඊට පස්සේ කාන්තාව මෙවීම දෙවියන් වහන්සේ විසින්. එතනත් අර සාමාන්‍ය ස්වරූපයට තමයි දෙවියන් වහන්සේ දක්වලා තියෙන්නේ, මනුෂ්‍ය ස්වරූපේ. ඊළඟට අවසාන විනිශ්චය කියන චිත්‍රය. මේ දැක්වෙන්නේ අන්තිම විනිශ්චය කියන චිත්‍රය. මයිකල් ඇන්ජලෝගේ කලා ජීවිතයේ අපරභාගයේදී කරපු නිර්මාණයක් මේ නිර්මාණය. මේක දැක්වෙන්නේ අල්තාරයේ පිටුපස ලිප්තියක දැවැන්ත ෆ්‍රෙස්කෝ සිතුවමක් විදිහට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. රූප 300ක් විතර මේකේ දාහිර ලැබෙන බව කියවෙනවා. විශාල මානව රූප ප්‍රමාණයක් එක්ක සංරචනය කරපු සංරචනයක්. සාම්ප්‍රදායික අවසාන විශ්ය ස්වරූපයට වඩා මේකේ ටිකක් වෙනස් ස්වරූපයකින් මේක මේ නිර්මාණය කරපු බවක් හඳුනා ගන්න ලැබෙනවා. ඒක සමස්ත චිත්‍රයේ තලයන් දෙකක් ඒ විදිහට සංරචනය කරනවා. මැද ජේසුස්තුමා ඉන්න මේෂ දෙන ආකාරය සහ පෙනී ඉන්න ආකාරය දැක්වෙනවා. පහලින් වේදනාවෙන් බර පාපී පිරිස් නිරූපණය වෙනවා. එතකොට ස්වර්ගයේ මනුලොව සහ පරලොව කියන කොටස් තුන තමයි මේකේ නිරූපණය කරලා තියෙන්නේ මේ චිත්‍රය තුළ. ජේසුස්තුමා ඉන්නේ අත ඉහළට ඔසවාගෙන ඉන්න ආකාරය බොහොම අභීත විලාසයකින් පෙන්වන්න කරනවා. වේශ්‍ය දෙන ආකාරය. ඒ වගේම ස්ත්‍රී පුරුෂ නග්න ශරීර රාශියක් මේකේ නිරූපණය වෙනවා. ආගමික අවකාශයක ඒ නග්නත්වයේ ඍජුවම භාවිත කරපු අවස්ථාවක් මේ චිත්‍රයේ. ඇඹරුණු ශරීර සහිතව ආනත හැඩ සහිතව කාය වචේද ලක්ෂණ සහිතව මානව රූප නිරූපණය කරලා තියෙනවා. හැම රූපයක්ම චලනයක් එක්ක තමයි නිරූපණය වෙන්නේ. යම් කිසි ක්‍රියාකාරකමක නිරතලා ඉන්න ආකාරයක් දකින්න ලැබෙනවා. හරි ඉතින් ওই මයිකල් ඇන්ජලෝගේ අවසාන විශ්ය චිත්‍රයේ තියෙන රූප ගණනාවක් එක්ක කරපු ලොකු සංරචනයක්. ෆ්‍රෙස්කෝ ක්‍රමයට කරපු ලොකු දෙවන්ත සිතුවමක් මේ තියෙනවා. මේ ඔහුගේ ශුද්ධ වූ පවුල දැක්වෙන චිත්‍රය. ඊළඟට අපි කතා කරන්නේ රෆායල් සංසියෝ කියන ශිල්පියා. එතකොට ඉතාලි පුනරුද්ධ හිටපු තුන්වෙනි කලා විශාරද හැටියට රෆායල් හඳුන්වන්න පුළුවන්. මොහුගේ නිර්මාණ ගත්තාම ඇතැන් ශාස්ත්‍රාලය මේ දැක්වෙන මේ චිත්‍රය. ඊට පස්සේ එතන ගලාතයා කියලා හඳුන්වන මේ නිර්මාණය. මේ වගේ තව මේ වගේ ආලේඛ රූප තියෙනවා. දහම ලියෝපාප්තුමාගේ ආලේඛය. මේ වගේ නිර්මාණ ගණනාවක් හඳුනා ගන්න පුළුවන්. වැඩෝනා චිත්‍ර ගණනාවකුත් මොකද තියෙන නිර්මාණ වෙලා තියෙනවා. එතකොට මෙතන තියෙන ඇතැම් ශාස්ත්‍රාලය කියන චිත්‍රයේ රූප විශාල ප්‍රමාණයක් සහිත සංරචනයක් විදිහට නිරූපණය වෙනවා. සමස්ත රූපාවලියම කේන්ද්‍රීය රූප දෙක විදිහට නිරූපණය වෙන්නේ මේකේ ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් කියන දෙන්නගේ රූප දෙක. එතකොට ඔවුන් සංහිත ලක්ෂයේ පර්යාවලෝකනයත් එක්ක ස්ථානගත කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. මේකට ඒ සමකාලීන පුද්ගල චරිත ආදේශ කරලා තමයි මේකේ නිරූපණය කරලා තියෙන්නේ. මයිකල් ඇන්ජලෝ රෆායල් ආදීන්ගේ රූපත් මේ චිත්‍රය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. පර්යාවලෝකයේ තව විශිෂ්ට ආකාරයට පාවිච්චි කරලා තියෙන ආකාරය දකින්න පුළුවන් මේ චිත්‍රය තුළ රෝම ආරුක්කු සහිත අතිශයින්ම තේජවන්ත පෞරාණික පසුබිම් දර්ශනයක් ගෘහ නිර්මාණ අවකාශයක් තමයි මේ චිත්‍රය තුළ දකින්න ලැබෙන්නේ. එතකොට මේ ග්‍රීක සමාජයේ තිබිච්ච මතභේදාත්මක චින්තනය, මතවාදීමේ චින්තනය පිළිබඳ සංකේතයක් විදිහට හඳුනා ගන්න පුළුවන් මේ චිත්‍රය තුළ. හැම චරිතයක්ම Tamanට ආවෙනික වෙච්ච ක්‍රියාකාරමක නිරතලා ඉන්න ආකාරයක් දකින්න පුළුවන්. කාය වචේද ලක්ෂණ, ශෞර්ය ලක්ෂණ, ඒ කාරණා මේ ඉතාමත් හොඳින් ඒ අවස්ථානුකූලව පාවිච්චි කරලා තිනවා. සමස්ත සංරචනය කවාකාර හැඩයක් පදනම් කරගෙන තමයි ගොඩනගලා තියෙන්නේ. මේ නිර්මාණය ගලාතයා කියන නිර්මාණය ආලේඛ චිත්‍ර දහවන ලියෝපාප්තුමාගේ
මේ තියෙන පාර්නාසස් කියන සිතුවම මේ ඔක්කොම විදි සිතුවම් මේ රෆායල්ගේ මැඩෝනා චිත්‍ර. ඒකට මැඩෝනා චිත්‍ර කියලා කියන්නේ රෆායල් නිර්මාණ අතර රෆායල්ගේ නිර්මාණ අතර තියෙන ප්‍රකට තේමාවක් මේ මැඩෝනා චිත්‍ර කියලා කියන්නේ කන්‍යා මරියතුමිය සහ ජේසු පිළිඳා දැක්වෙන නිර්මාණ. ඒක තමයි මැඩෝනා චිත්‍රය කියලා සැලකෙන්නේ. මේ සිතුවම් ත්‍රිකෝණාකාර ආකෘතින් මත ගොඩක් දුරට සංරචනය කරලා තියෙනවා. ත්‍රිමාණ ලක්ෂණ සහිතව වර්ණ භාවිතය ඒ ප්‍රභා මණ්ඩල ඉතාම සියුම්ව දක්වලා තියෙනවා මේකේ. මේ මැඩෝනා චිත්‍රවල කාන්තා රූප නිරූපණයේදී මේ සුකුමල චරිත චමත්කාර ස්වරූපය මේ පිරිපුන් බව හැඟීම්බර ස්වරූපය ඉතාම හොඳින් දක්වනවා. මේ තියෙන්නේ රෆායල්ගේ මැඩෝනා චිත්‍ර කීපයක්. මැඩෝනා ලෙලා සේදියා සාන්ත ජෝන් සමග යේසු බිනිදා සහ මරියම් මවතුමි ගොඩක් දුරට යේසුස් වහන්සේ මරියම් මවතුමිය සහ සාන්ත ජෝන් කියන ලදරුවත් එක තමයි නිරූපණය වෙන්නේ. මේ තියෙන මේ වගේ නිර්මාණය වෙච්ච මැඩෝනා චිත්‍ර. එතකොට මේ තාන පිටියේ සිටින මැඩෝනා කියන චිත්‍රය. මේ තියෙන්නේ ඇල්බා මැඩෝනා කියන චිත්‍රය. මේ මැඩෝනා චිත්‍රය. එතකොට මේ රෆායල් ඇඳපු මැඩෝනා චිත්‍ර අතර බෙහෙවින් ජනප්‍රිය චිත්‍රයක් තමයි මේ ඇල්බා මැඩෝනා කියන චිත්‍රය. සංරචනය කරලා තියෙන්නේ කවාකාර ව්‍යුහයක මරියතුමිය ජේසු පිළිදා සාන්ත ජෝන් බැප්ටිස් කියන චරිත තුන තමයි මේකේ නිරූපණය වෙන්නේ. ඒතර මැඩෝනාලා සේදියා කියන නිර්මාණය මේ තියෙන එකත් වෘත්තාකාර ව්‍යුහයක තමයි චිත්‍රය ඇඳලා තියෙන්නේ. කවාකාර තලයක. එතකොට මේ චිත්‍රයේ මරියම් මවතුමියට තුරලා ඉන්න ජේසුස් බිලිඳා ඒ දෙස බලා ඉන්න සාන්ත ජෝන් බැප්ටිස් ලදරුවා නිරූපණය වෙනවා. මානව රූප තුනම උඩු අතට විහිදලා ගියම ත්‍රිකෝණාකාර ආකෘතියකින් යුක්තව සංරචනය කරලා තියෙන්නේ. මරියම් මවතුමියගේ කරුණාවන්ත බව, සෙනෙහවන්ත බව, ලදරුවන්ගේ සුරතල් මොළකැටි ස්වරූපය, පුෂ්ටිමත් ලක්ෂණ, ඊටමත් තාත්විකව ස්වභාවිකව මේ චිත්‍ර තුළ නිරූපණය වෙන ආකාරය දකින්න පුළුවන්. හොඳයි. එතකොට අපි මේ දක්වා කතා කරේ යුරෝපා කලාවේ ප්‍රාග් ඓතිහාසික අවධියේ කලාවේ ඉඳලා පුනරුද යුගයේ කලාව දක්වා අවශ්‍යම විෂය කරුණු කීපයක් එක්ක බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරා. ඉතින් මේවා ටිකක් දීර්ඝව කතා කරනවා නම් මේ වීඩියෝ එක තව ටිකක් මේ දික් වෙන නිසා මේ බොහොම සාරාංශගතව තමයි කතා කරන්න උත්සාහ කරේ මේ අවශ්‍ය විෂය කරුණු කාරණා ටික. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මේ ඔයාලා ලයික් එකක් දාලා මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් ඉදිරියට මේ වගේ වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා අපේ channel එකත් එක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරමින් මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.